Good evening, children. I think you all are ready for another session of discussing model paper for O-level examination who are in grade 10 and 11 in 2025. So last week we discussed the second part of the model paper that we started the previous week, and still we have some questions to discuss. However, today I hope to discuss the question number 16, another essay with you, and after that we will be moving to the next paper that we have prepared for today. Okay. එතකොට එනිසා අපි මුලින්ම පටන් ගමු ගිය සතියේ අපි ගිය සතියේ සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ question number 16 16 වෙනි ප්‍රශ්නේ එක ප්‍රශ්නයකට රචනා ප්‍රශ්නයකට පිළිතුරක් ලියලා ඊට පස්සේ අපි ඊතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. අපි ඉස්සෙල්ලම රචනාවෙන් පටන් ගමු. Now that is very important because you are given 15 marks. Is very important. ලකුණු 15ක් හම්බ වෙනවා essay එකට. ඒතකොට essay එකට හම්බ වෙන ලකුණු 15 ගත්තේ නැත්නම් ඒ සාමාර්ථයකට යන්න අමාරුයි. So I repeatedly told you about that because that 15 marks ලකුණු 15 රචනාවට ලැබෙන ලකුණු 15 මිස් වුණොත් ඔයාගේ ඒ 15ම නෙවෙයි මම කියන්නේ අඩුම තරමේ මම කියන්නේ මේ 15න් ඔයා ලකුණු 8ක්වත් ගන්න ඕන. ඒ සාමාර්ථයකට යනවා නම් රචනාවේ ලකුණු 15න් 8ක්වත් ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් රචනා ලියන එක. හරිද? රචනා ලිවීමෙන් තමයි මේ හැකියාව වර්ධනය වෙන්නේ. බොහොම සරල ලේසි වාක්‍ය ටිකක් ඔයාලට ලියන්න තියෙන්නේ. O level C1 sorry A1 A2 A1 A2 level එකකින් තමයි ඔයාලා ගහන්නේ. ඔයාලගේ මේ C1 B2 B1 level එකක් C2 C1 level එකක් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාගෙන් A1 A2 level answer එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ basic words ටිකක්. ඒතර ඒකෙන් ඔයාලට ලකුණු 8ක් 9ක් ගන්න පුළුවන්. මම කියන්නේ ඒකෙන් ලකුණු 15ම දෙන්න බැඳිලා ඉන්නවා කියලා. නමුත් ලකුණු 8ක් 9ක් ගන්න පුළුවන්. ඒ 8 9න් ඔයාට ඒ සාමාර්ථය දක්වා ඔයාගේ result එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. Right, so keep it in mind and let's move to the question number 16 of the last paper. පසුගිය සතියේ සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 16 මෙන්න මේක දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා. Now you can see on the screen. Now this is the question. Write one of the following topics. Use about 150 to 200 words. So today we are going to write the question A. Write an article to the school magazine, The Influence of Technology on Education. No. අපි ඒක ලිව්වා නේද? Yes. The influence of technology in education. මම හිතන්නේ අපි ලිව්වා. Yes, we did that. අපි ඒක කරානේ. එහෙනම් අපි යමු මේ ප්‍රශ්න පත්‍රයේ අපිට තව ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරමු. Question number 13. Right. Okay, let's move to the question number 13 of the last paper. අපි පසුගිය සතියේ අවසාන වශයෙන් සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 13 පෙරලා ගන්න. Right. The question is read the following descriptions of accidents, match them with the first aids given below them. Write the correct letter of the description in the box given against first aid. ඒතර first aid description 4ක් දීලා තිනවා ඔයාට. ඒ description පහෙන් නිවැරදි description එක first aid එකත් එක්ක match කරන්න කියනවා. Right, so you are asked to match the description with the first aid. Right, okay, try to read the first one. A කියන accident එකට මොන first aid එකද ගැලපෙන්නේ කියන එකයි අහන්නේ. Okay, right, ඒතර දන්නේ නැති වචන තියෙනවා නම් ඒවා guess කරගෙන උත්තරේ හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි විභාගෙදී ඔයාගේ තියෙන challenge එක. විභාගෙදී ඔයා දන්නේ නැති වචනයක් තියෙන්න පුළුවන්. Right, so you have to guess. වචන දන්න වචන ගොඩාක් එක්ක දන්නේ නැති වචන දෙක තුනක් තිබ්බම මේක ගෙස් කරලා ඒකේ මීනින් එක ගෙස් කරගන්න. ඒ වචනේ දන්නේ නැහැ කියලා එතන හිර වෙලා ඉන්න එපා. හරි. ඒක ගෙස් කරලා මීනින් එක ගන්න. මොකද භාෂාවක් වුණාම ඔක්කොම වචන භාෂාවේ අපි දන්නේ නැහැ. ඒක මේ it doesn't matter whether Sinhala or English. ඒක සිංහලද ඉංග්‍රීසි කියන ප්‍රශ්නේ නෙමෙයි එතන තියෙන සම භාෂාවක අපි හැම වචනයක්ම දන්නේ නැහැ කොහොමද.
කොහොමද දන්නේ? සිංහල කියනකොටත් අපි හැම වචනයක්ම දන්නේ නැහැ. නමුත් අපි සිංහල ගෙස් කරගෙන කියවගෙන යනවා. ඒතර ඒකම අපි apply කරන්න ඕනේ when you read in English, right? You have to guess the words that you don't know the meaning. ඒක ගෙස් කරගෙන යන්න, right? Bleeding can involve minor cuts and scrapes or may be caused by major puncture, wounds or injuries. Most injuries can be treated at home or in an urgent care facility. The cuts and scrapes you get every day don't require a trip to the emergency room. But you need to make sure that the wound is taken care of to prevent infection. Right? මොනවාද ඒකේ unknown words තියෙන්නේ? Infection. Let's take it a little bit larger into screen. Right. Now you can see it clearly. Bleeding can be, what do you mean by bleeding? What does it mean? The blood comes out from your body. Bleeding. ලේ වහනය වෙනවා. රුධිරය ගලනවා. Can involve. So pay attention to these words. Bleeding, right? How can I highlight it? Yes, bleeding, involve, right? Bleeding, involve. ඒ සමග සම්බන්ධ වෙනවා. Involve. Minor cuts, සුළු කැපීම්, scrapes, සීරීම්, or may be caused by major puncture. පංච කියන්නේ major puncture කියන්නේ ටිකක් ලොකු තුවාලයක්. සිදුරු වීමක්. wounds, තුවාල වීමක්, or injuries. Injuries කියන්නේ කිසියම් තුවාලයක් මොකක් හරි සිදුවෙන ශරීරයට සිදුවන හානියක්. Most injuries මේ වගේ ගොඩක් තුවාල can be treated at home. Treated can be treated passive වාක්‍යයක්. treat කරන්න පුළුවන්, ප්‍රතිකාර කරන්න පුළුවන්, ගෙදරදීම පොඩි ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්, or in an urgent care facility. එහෙම නැත්නම් අපිට ඕනනම් urgent care facility එකකට යන්නත් පුළුවන්. urgent care හදිසි ප්‍රතිකාර facility පහසුකම් තියෙන තැනක්. urgent care facility බෙහෙත් දාන තැනක්. හදිසි තුවාලයකට බෙහෙත් දාන තැනකට අපිට කියන්න පුළුවන් urgent care facility. The cuts and scrapes you get every day don't require a trip to the emergency room. ඔය ගෙදරදී වෙන පොඩි කට් එකක් තුවාලයකට සීරීමකට urgent මේ emergency room එකකට අපිට යන්න අවශ්‍යතාවයක් නැහැ. emergency room හදිසි ප්‍රතිකාර කරන ස්ථානය. But you need to make sure that wound is taken care. මේකත් පැසිව් වාක්‍යයක්. මේ තුවාලය බොහොම පරීක්ෂාකාරීව සුපරීක්ෂාකාරීව ආරක්ෂාකාරීව taken care of the prevent infection. prevent වළක්වා ගන්නවා. infection කිසියම් විෂ බීජයක් තුවාලයකට ගිහිල්ලා ඒක තුවාලේ නරක් වෙන්න පුළුවන්. infection විෂ බීජයක් යන්න පුළුවන්, infect වෙන්න පුළුවන්. right. එතකොට ඔන්න ඔය වචන ටික තමයි දල වශයෙන් තියෙන්නේ. හොඳයි, දැන් මේකට සුදුසු පිළිතුර මොකක්ද? පහලින් ඔබට පිළිතුරු දීලා තියෙනවා. You can see there are 5 answers. කියන්න බලන්න ඔයාලා ලියලා තියෙන උත්තරේ. Check the person's airway. තුවාලයක් වුණාම airway එක check කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නෙවෙයි උත්තරේ. Sit and keep the head up. Lean forward so blood doesn't go down the throat. This could cause you choke or have an upset stomach. Gently blow. Nah. Immediately press hard on the wound with a clean cloth, gauze pad or thumb, or using the palm of your hand. අතේ palm එක කියන්නේ මේ ස්ථානයේ තියලා තුවාලයක් වගේ එකක් වගේ තද කරන්න කියලා තමයි කියන්නේ. නමුත් එකපාරටම උත්තරේට යන්න එපා. අනික්වත් බලලා ඉන්න. Until you get medical attention, rinse your mouth with warm water. Remove any food particles or plaque. Take a common painkiller එකක් ගන්න කියනවා නේ.
තුවාලයක් සම්බන්ධව නෙවෙයි වගේ you can have a person sit with his head between his knees, loosen tight collars, belts and other restrictive clothings. ඒකත් නේ. එහෙනම් මොකක්ද උත්තරේ? අපිට ගන්න වෙන්නේ answer number 3 නේද? answer number 3 එක ඔන්න A කියන accident එකට ගැලපෙනවා. right. එහෙනම් මොකද අපි කරන්නේ? නිවැරදි පිළිතුර අදාළ ස්ථානයේ ලියන්න. so answer A. එක capital වලින් දීලා තියෙන නිසා capital වලින්ම ලියන්න. right. so this one. answer A නැත්තම් description A goes to first aid description 3. okay, now read the second one, B. screen එක අපි ලොකු කරලා ගමු එක B එක. right, now you can see. okay, right. Unconscious. What do you mean by unconscious? සිහි කල්පනාව නැති, සිහිය නැති. Unconscious person doesn't respond to activity. කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. respond to activity. අපි මොන ක්‍රියාකාරම කරත් එයා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. touch, sound or other stimulation. ඇල්ලුවාට ශබ්දයට වෙනත් stimulate කරාට අපි නේද මොකක්වත් උද්දීපනයක් කරාට එයා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. කවුද? unconscious person. ලියාගන්නේ වචන vocabulary එකේ. සිහිය නැති පුද්ගලයා. touch, sound or other stimulation. කිසිම stimulation එකට එයා react කරන්නේ නැහැ. brief unconsciousness is often a result from dehydration. මෙන්න මේ brief නැත්නම් මේ කෙටි බොහෝ කාලයක් unconsciously ඉන්නවා නම් ඉතින් ඒක බරපතල තත්ත්වයක්. ඒක නෙමෙයි මෙතන කියන්නේ brief unconsciousness. දැන් අතන unconscious person කිව්වහම මේක adjective එක unconscious, right? මෙතන adjective එක. okay, unconscious person කියනොත් මෙතන adjective එක. මෙතන unconsciousness කියන්නේ noun එක. unconsciousness ඒ කියන්නේ සිහිය නැති බව, right, is often a result from dehydration. so what do you mean by dehydration? මේ වචන දැන සිටිය යුතුයි 11 වසරේ ළමෙක් 10 වසරේ ළමෙක්, right? you guys should know these words. understand? dehydration ඒ කියන්නේ ජලය නැතිකම, අවශ්‍ය ප්‍රමාණයට වතුර බීලා නැහැ. dehydration. විජලනය, that's the Sinhala word, right? yes, there are technical Sinhala words for those things. what a හරීම technical Sinhala වචන තියෙනවා. ඒවා සමහරට කියවෙන්නේ නැතිව එකපාරට මගේ අතින්. dehydration, low blood sugar, ඒ වගේම රුධිරයේ සීනි ප්‍රමාණය පහළ යෑමත් හේතු වෙන්න පුළුවන් මේකට. low blood sugar or temporary low blood pressure. ශරීරයේ මේ රුධිර පීඩනය පහළ යෑමත් හේතුවක් වෙන්න පුළුවන්. මොකටද? brief unconsciousness. කෙටි සිහිය නැතිවීමේ තත්ත්වයට මේ වගේ මාතෘකා එන්න පුළුවන් මේ විභාගයට, විශේෂයෙන්ම දැන් 2027 විභාගය ලියන්න ඉන්න අයට. මොකද මේ පහුගිය දවස්වල සිදුවෙච්ච දේවල් සාමාන්‍යයෙන් O level paper එකට contemporary ඒ අදාළ කාලවකවානුවේ සිද්ධ වෙන කාරණාවලට අදාළ මාතෘකා ගන්නවා ප්‍රශ්න පත්‍රය හදන. දැන් ඔයාලා 2022 23 ප්‍රශ්න පත්‍ර ගත්තොත් එහෙම ඒ වගේ තියෙනවා කොවිඩ් එකට අදාළ කාරණා, right? එතකොට එහෙම තමයි ඒ කාලයට අදාළ රටේ සිදුවෙන සුවිශේෂී කාරණාවලට අදාළ vocabulary එක, වචනමාලාව වගේ දේවල් වලින් පොඩි ප්‍රශ්න කීපයක්. උදාහරණයක් විදිහට question number 1 එක. මේ COVID කාලේ question number 1 එක 2022 2023 question number 1 එක COVID වලට අදාළ විදිහට තිබ්බේ. past papers බැලුවා නම් ඔයාලට මතක ඇති. එහෙම තමයි. right? ඒ විශේෂයෙන්ම දැන් මේ දවස්වල පහුගිය දවස්වල ගම් වතුර තත්ත්වයක් තිබ්බ නිසා දැන් මේ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය නම් මම හිතන්නේ සූදානම් කරලා ඉවර ඇති. ඒ නිසා මට හරියටම කියන්න බෑ මේ සැරේ ප්‍රශ්න පත්‍රයේ මේ සිදුවෙච්ච සිදුවීම් වලට අදාළව මාතෘකා වලින් ප්‍රශ්න තියෙයි කියලා. නමුත් in 2026
right, in 2026 next year. Those who are in grade 10, දැන් 10 ඉන්න අයගේ ප්‍රශ්න පත්‍රයට ඔන්න ඔය පහුගිය කාලේ වෙච්ච දේවල් වලට සම්බන්ධ වචන ඇතුළත් ප්‍රශ්න කීපයක් තියෙන්න පුළුවන්. right. ඉතින් ඒ නිසා ඒ වචන මතක තියාගන්න ඕන. ඇත්තටම අපි භාෂාවක් ඉගෙන ගන්නකොට මම ඒකත් වැදගත් දෙයක්. භාෂාවක් ඉගෙන ගන්නකොට මේ කියන්නේ එහෙම තමයි අපි වචන ඉගෙන ගන්න. දැන් මේ දවස්වල තියෙන තත්වය right flood situation එකක් landslides. එතකොට landslides flood ඒ තත්වයන්ට අදාළ වචන අපි ඉගෙන ගන්න ඕනේ. නායෑම ගම් වතුරට අදාළ වචන සහන ආධාර ඕවට අදාළ වචන කියවෙනවා. So you have to read newspapers, listen to news, and watch news. ප්‍රවෘත්ති බලන්න, පත්‍ර කියවන්න, ඒ තුලින් ඒ තමයි අප්ඩේට් වෙන්නේ වගේ vocabulary එක. ඉස්කෝලේ පොතෙන්ම නෙවෙයි. ටෙක්ස්ට් බුක් එකකට ඔක්කොම අප්ඩේට් කරන්න බෑ. දේශපාලනේ ඡන්දයක් තියෙන කාලෙට ඡන්දෙට අදාළ වචන. හරිද? එහෙම ඉගෙන ගන්නවා. එහෙම තමයි අපි vocabulary එක අප්ඩේට් කරන්නේ. ඒ ඔක්කොම ටෙක්ස්ට් බුක් වල නැහැ. ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එකේ අපිට අවශ්‍ය සියලුම වචන නැහැ. හැමදේම ආවරණය වෙන්න පාඩම් කීපයක් දාලා තියෙනවා. නමුත් ඔක්කොම එකෙන් ආවරණය වෙයි කියලා හිතන්න බෑ. සහ අර නැවත මතක් වීම සිද්ධ වෙන්නේත් නැහැ. ටෙක්ස්ට් බුක් එකේ මොකද ඔයා ටෙක්ස්ට් බුක් එකේ පාඩමක් කියවට පස්සේ ආය you move to the next lesson and you don't read that previous lessons again and again, especially in English. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවේ පරණ පාඩම් කියවන්නේ නැහැ නේ. When it comes to history නම් ඔන්න පාඩම් කරනකොට you go back to the previous lessons and you read. But in English textbook you do not go back to the previous lessons and you don't read them. Right? එතකොට vocabulary එක update වෙන්නේ නැහැ. So what is the best way? I mean, you are not learning English just for your O-level examination. අපි මේ O-level exam එකට නෙවෙයිනේ English ඉගෙන ගන්න. නේ, it's a lifelong process. මුළු ජීවිත කාලෙටම අදාළ ක්‍රියාවලිය. එහින්දා when you learn a language, it doesn't matter what the language you learn, English the Japanese the Chinese the කියන එක නෙවෙයි relevant. අදාළ වෙන්නේ how you do that. කොහොමද ඔයා ඒ ක්‍රියාවලිය කරගෙන යන්නේ? What is the process? ක්‍රියාවලිය. ඒ process එකේ තියෙන්න ඕන වාගේ භාෂාවක් ඉගෙන ගැනීමේ අනිවාර්යෙන්ම අප්ඩේට් වෙන මෙතඩ් එකක්. ඒක තමයි reading, listening. So newspaper එකක් ගන්න, පත්තරයක් ගන්න මාසෙකට සැරයක්වත්. එහෙනම් අපිට ඉතින් මේ වචන නැත්තම් ඔයාට අප්ඩේට් වෙන්නේ නැහැ. නැවත හම්බ වෙන්නේ නැහැ. Right. Okay. Now is often a result from dehydration, විජලනය, low blood sugar, temporary low blood pressure. Right. මේ වගේ තත්වයක ඉන්න කෙනෙකුට මොකද්ද කරන්න ඕන? කියන්න බලන්න කවුරු හරි උත්තරේ ලියපු කෙනෙක්. Zoom එකේ ඉන්න අය කියන්න. අපි answer 3 එකට A දුන්නා. දැන් අපි මේක කියවලා තියෙනවා. දැන් මෙතන මේ සාකච්ඡා කරනකොට අපි මෙහෙම කාලය ගත කරාට ඔයාලට විභාගයේදී මේ තරම් කාලයක් ගත කරන්න බෑ. ඉක්මනින් හොයන්න ඕනේ. right. මං හිතන්නේ එකට සුදුසු first aid එක number 1 මේ තියෙන check the person's airway, breathing and pulse frequently. If the person is breathing and lying on their back, carefully roll the person onto the side. Bend the top leg, gently tilt කියන්නේ ඇල කරන්න the head back to keep the airways open. airway open. හුස්ම ගන්න පහසු විදිහට හරවලා පැත්තකට හරවලා තියන්න කියලා කියන්නේ. එහෙනම් unconscious කෙනෙකුට ඒක තමයි කරන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ නේද? So the answer is number 1. That means B. එතකොට මේවා capital අකුරු වලින් දීලා තියෙන නිසා ඔයා ඒ answer එකත් capital අකුරකින්ම තියන්න. So that is important ඈ. ඒක වැදගත් කාරණයක්. right. බලමු ඊළඟට අපි C කියන situation එක, C කියන accident එක. Fainting is a sudden, usually temporary loss of consciousness, often caused by a lack of oxygen to the brain.
අන්න දැන් ඒකත් අරකට එක පොඩක් කන්ෆ්ලික්ට් වෙනා වගේ උත්තරයක්. සමහරට අපිට වැරදුනාත් දන්නේ නැහැ. උත්තර දිහා බලාගෙන නෙමෙයි මම ඔයාලට මේක පැහැදිලි කරන්නේ. අපි තව පාරක් සලකා බලන්න ඕනේ අපිට වෙන උත්තරයක් එන්නත් පුළුවන් සමහර විට. painting is a sudden painting කියන්නේ ක්ලාන්තය වීම. කලන්තය හැදෙනවා කියන්නේ අපි. is a sudden usually temporary loss of consciousness. මෙතනත් දැන් consciousness නැතිවීම තමයි කතා කරන්නේ. සිහිය නැතිවීම. often caused by a lack of oxygen to the brain. lack of oxygen. oxygen අඩුවීම කොහෙටද? මොළයට. to the brain. lack of මේ lack of හිගකම අඩුකම lack of oxygen හිඩකම to the brain මොළයට. This generally lasts from a few seconds. මේක සාමාන්‍යයෙන් තප්පර කිහිපයක් විතර පවතිනවා to a few minutes. තප්පර කිහිපයක සිට විනාඩි කිහිපයක් දක්වා පවතින්න පුළුවන්. feeling light headed dizzy. dizziness කියලා කියන්නේ පොඩි කරකැවිල්ල. කැරකිල්ල වගේ හැදෙන්න පුළුවන්. weak or dizzy, weak or nauseous sometimes. happen before you faint. කලන්ත වෙන්න කලින් ටිකක් වමනේ යන වගේ ගතියක් ඇති වෙන්න පුළුවන්. right. ඒ තත්වයට ගැලපෙන සිටුේෂන් එක ෆස්ට් එයිඩ් එක මොකද්ද? දැන් අපිට අතන පැටලුණාද කියන එකත් පොඩ්ඩක් බලන්න වෙනවා. දැන් මෙන්න මේ අපි B දැම්මේ ආන්සර් A එකට. ඔයාලට පේනවා ආන්සර් ස්ටිකර් ස්ක්‍රීන් එකේ. Sit and keep head up, lean forward so that blood doesn't go down the throat. ඒක වෙන්න බෑනේ. Until you get medicine attention, rinse your mouth. එකත් අදාළ නැහැ. You have the person sit with his head between his knees. Loose දැන් මෙතෙන්දී tight collars, belts right. And other restrictive clothing. පේනවනේ උත්තරේ. අවසාන එක right. Now you can see on the screen. You can have the person sit with his head between his knees. එයාව වාඩි කරවලා හිස දන හිස් දෙක අතර රඳවන්න කියනවා. Loosen tight collars. collar එක එහෙම තදට තියෙනවා නම් ඒක loose කරන්න, belts loose කරන්න and other restrictive clothing. ඒ කියන්නේ හිරට ඇඳගෙන ඉන්න clothes සැහැල්ලු කරන්න ඕනේ. Get the person to lie down or sit for at least 10 to 15 minutes. Give him a glass of water. Right. එහෙනම් ඒක තමයි ගැලපෙන්නේ C එකට. capital ලකුරු වලින් තියෙන නිසා capital ලකුරෙන් ලියන්න. That is important. Okay. That is C. Right. Now move to the next situation. D. බලන්න D situation එකේ මොකක්ද කියන්නේ කියලා. අන්න nose bleeding may be caused by infection. Nose bleeding. නහසයෙන් ලේ ගැලීම. Nose bleeding may be caused by infection. Infection එකක් නිසා වෙන්න පුළුවන් නාසයෙන් ලේ ගැලීම. Infection එකක් කියන්නේ කිසියම් විෂ බීජයක් නිසා ඇතිවන තත්ත්වයක්. ඉන්ෆෙක්ෂන් එකක්. අසාත්මිකතාවය. තුවාලයක් වගේ වීමක්. ඉන්ජරි එකක් නිසා වෙන්න පුළුවන්. ඇලර්ජික් රියැක්ෂන්. ඇලර්ජි එකක් වෙනවා කියන්නේ අපිට සමහර දේවල් අපිට මේ අපේ ශරීරයට දරා ගන්න බෑ. ඒත් අපි කියනවා ඇලර්ජික් රියැක්ෂන් එකක්. nose picking or නැත්නම් නහය ඇඟිල්ලක් දාලා කසන වෙලාවට අපි මෙහෙම නේද ගන්න උත්සාහ කරනවා, කහන්න උත්සාහ කරනවා. එහෙම එකක්. or an object being pushed into the nostrils. මොන හරි දෙයක් නහය ඇතුළට යෙදීමෙන්, දැමීමෙන්, ඌරක් හරි පෑනක් හරි මොකක් හරි නහයට ඇනීමෙන්. nostrils කියන වචනේ මතක මං හිතන්නේ 8 පන්තියේ ඔය අර පක්ෂීන් ගැන කතා කරනකොට මේ වචනේ තිබ්බා. grade 8 වල මතකද තිබ්බා පාඩමක්. birds ලා ගැන. flightless birds ලා ගැන තිබ්බේ. මේක තිබ්බා nostril කියන වචනේ. නාස් කුහර. Bleeding from the nose is common in children. ළමයිගේ මේක පොදුවේ දකින්න ලැබෙනවා. Common in children and is usually not serious. ඒක සාමාන්‍යයෙන් serious බරපතල තත්ත්වයක් නෙවෙයි. right. ඒ වගේ තත්ත්වයකදී මොකද්ද කරන්න ඕන? බලන්න ඔයාලට දීලා තියෙන situation ටික. right. අපිට දෙකක් නිතුරලා තියෙනවා. බලන්න මේ දෙකේ ගැලපෙන එකක් මොකක් හරි තියනවාද කියලා.
Sit and keep the head up, lean forward so that blood doesn't go down the throat. This could cause you to choke or have an upset stomach. Gently blow in order to clear any blood clots. Use the thumb and finger to pinch both nostrils shut. Right. Nostrils සම්බන්ධ කතාවක් නේද? එහෙනම් මං හිතන්නේ ඔන්න ඒක තමයි උත්තරේ අපිට හොයාගන්න පුළුවන්. So answer is D. කැපිටල් ලකුරක් තියෙන නිසා කැපිටල් ලකුරකින් කියන්න මේක ලේසි ප්‍රශ්නයක් කියලා ඔබ හිතාන ඉන්නේ. නමුත් සමහර වෙලාවට සමහර ඒවා දැන් මේ අන්තිම එකට තියෙන කොහොමත් ඉතින් ඊනේ. ඒ නිසා ඒක කියවනවද නැද්ද? දැන් එක උත්තරයයි තියෙන්නේ. අපිට ඉතුරු වෙලා තියෙනෙත් එකයි. ඒ නිසා අපි ඒක කියවලා අනිකත් කියවලා සිටුේෂන් එකයි ෆස්ට් එයිඩ් එකයි දෙකම කියවලා පොඩ්ඩක් බලනවද නැත්නම් ඉතුරු වෙලා තියෙන එකම නිසා ඔහොම දානවද? කියවන්න ඕන. ඒක කියවන්න ඕන මොකද අපිට වෙන එකක් වැරදිලා තියෙන්න පුළුවන්. අපිට වෙන උත්තරයක් වැරදිලා තියෙන්න පුළුවන්. ඒ හින්දා මේක කියවලා මේකත් මැච් කරලා බලන්න. ආලේ දීලා තියෙන්නේ ඔය පහම කියවලා පිළිතුරු පහම කියවලා මැච් කරන්න තමයි. හරිද? දීලා තියෙන උත්තරයක් අපි තුමේ ආන්සර් එකක් දීලා තියෙනවා කියලා අපි ඒකත් කියවන්න ඕන. ස්කිප් කරලා යන්න එපා. අනිවාර්යෙන් කියවලා උත්තරේ ඒ දෙක මැච් කරලා බලන්න. don't skip. දැන් මේකයි ඉතුරුනේ කියලා ඒක උත්තරේ ලියලා යන්න එපා. එතකොට ඔයාට වෙන එකක් වැරදිලා තිබ්බොත් ඒක අහුවෙන්නේ නැහැ. හරිද? එක ලකුණ වැදගත් ඈ ඉංග්‍රීසි වලදී. එක ලකුණ වැදගත්. 74න් ඔයාට B එකක් එන්න පුළුවන්. හරි 34න් ඔයා ෆේල් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා එක ලකුණක් වැදගත් අතාරින්න එපා. Okay. Toothache is the pain in and around the teeth and jaws that usually caused by tooth decay. දත් කැක්කුම කියන එක එන්නේ tooth decay. දත් දිරා යෑම නිසා අපිට එන්න පුළුවන්. tooth decay දිරා යෑම. Eating or drinking can make the pain worse. වේදනාව කෑම කනකොට තවත් අමාරු වෙනවා. worse දරුණු. bad worse වඩා නරක. bad කියන එකේ comparative එක. worse. Particularly if the food or drink is hot or cold. අපි කන කෑම වඩා උණුසුම් හෝ වඩා සීතල නම් ඔන්න තවත් අමාරුයි දත් කෑම. The pain can also be mild or severe. ඊටාම අඩු pain එකක් mild pain එකක් තියෙන්නත් පුළුවන් severe pain එකක් තියෙන්නත් පුළුවන්. right ඔන්න වචන ඉගෙන ගන්න අවශ්‍ය නම් ලියා ගන්න ඒවා. දැන් බලන්න මේ සිටුේෂන් එක අපිට ඉතුරු වෙලා තියෙන අවස්ථාවට ගැලපෙනවද කියලා අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ සිටුේෂන්. මෙන්න මේ first aid එක. Until you get medical attention, rinse your mouth with warm water. ටිකක් උණුසුම් වතුරෙන් rinse කියන්නේ සෝදන්න. Remove any food particles. ආහාර කොටස් කෑලි තියෙනවා නම් ඕප්ලෝ කැබලි තියෙනවා නම් ඉවත් කරන්න. Take a common painkiller. සාමාන්‍ය පොදුවේ භාවිතා වන painkiller එකක්. To dull the pain. වේදනාව අඩු කරන්න. dull කියන්නේ අඩු වෙලා යනවා. You can apply a cold compress on your cheek. හරි සීතල දෙයක් compress එකක් add කරන්න පුළුවන්, තියන්න පුළුවන්. cheeks කම් වලට තියන්න පුළුවන් ඔය පිටතින් මේ දත් කැක්කුම තියෙන තැනට. So the answer is E. ඉතින් ඔන්න ඔය විදිහට හැම ආන්සර් එකක්ම බලලා අන්තිම එක ඉතුරු එක නිසා ඒක ලියන්න එපා. අනිවාර්යයෙන් මේ දෙකත් කියවලා බලන්න. සමහරට ඔයාලට වෙන එකක් වැරදිලා තියෙන්න පුළුවන්. එතකොට මේක මාරු කරන්න පුළුවන්. ඒ නිසා මේකට පිළිතුරු ලියනකොටත් මම නැවතත් කියන්නේ පැන්සලක් පාවිච්චි කරලා සම්පූර්ණ ආන්සර්ස් ටිකම ඉවර කරලා තමයි ඔයා ෆයිනල් ඩිසිෂන් එක ගන්න ඕනේ උත්තර ටික හරි කියන එක. right let's move to the question number 14. 14 වෙනි ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නේ වාට පිළිතුරු දෙකක් තෝරාගෙන එක් ප්‍රශ්නයකට උත්තර ලියන්න මේ ප්‍රශ්න දෙකෙන් එකක් තෝරාගෙන එක පිළිතුරක් ලියන්න තියෙන්නේ. මේ දෙකටම පිළිතුරු ලිවිය යුතු නැහැ. මේකේ දෙකටම උත්තර ලියන්න එපා කියලා කොහෙවත් කියලා තියෙනවද? දෙකටම උත්තර ලියන්න එපා කියලා කොහොමද ලියලා තියෙනවද? ඔයා දෙකටම උත්තර ලිව්වොත් වැඩියෙන් ලකුණු තියෙන එකට ලකුණු ලැබෙනවද? මොකද වෙන්නේ? අපි හිතමු ඔයාට දීලා තියෙන ඉඩ කඩේ ඔයා දෙකටම උත්තර දෙකම ලියනවා කියලා. 14 A එකටත් උත්තර ලියනවා 14 B එකටත් උත්තරේ ලියනවා. ඒතර වැඩියෙන් ලකුණු තියෙන එකේ ලකුණු එකතු කරාවිද? මොකද වෙන්නේ? පළවෙනි පිළිතුර ගන්නවා දෙවෙනි පිළිතුර කපා හරිනවා. ඔයා ඉස්සෙල්ලාම ලියලා තියෙන උත්තරේ ගන්නවා දෙවෙනිවට ලියලා තියෙන පිළිතුර කපා හරිනවා. වැඩිම ලකුණු තියෙන එක නෙවෙයි. ඔයා මුලින් ලියලා තියෙන උත්තරේ තමයි
ගන්න. දෙවනුව ලියලා තියෙන පිළිතුර සලකා බලන්නේ නැහැ. Keep it mind. Right, the first question now you can see on the screen. 14 පළවෙනි ප්‍රශ්නේ තමයි you are the secretary of the Super Cultivators Club. Write a letter to the teacher in charge of the agriculture unit of the school informing that you hope to make a donation to the unit. Use about 100 words. Include the following items you donate. Purpose of the donation. Asking for permission to make the donation. To visit the school. Donation එකට permission එක ඉල්ලන්න ඒ වගේම school එක visit කරන්න permission එක ඉල්ලන්න. right. ප්‍රශ්නේ තේරුම් ගන්න. You are the secretary. ඒ කතන්දරේ වැඩක් නෑ. ඔයා secretary කියලා කිව්වට ඔයා ලිපියේදී ඒක කොහොමවත් ඇතුළත් කරන්න තැනක් වාට එන්නේ නෑ. address එකේ ඇරෙන්න. Of the Super Cultivators Club. වගා කරන්නන්ගේ සංගමය. Super හොඳම වගා. වැඩියෙන් වගා කරන අය. විශිෂ්ට වගාකරුවන්ගේ සංගමය. Super Cultivators Club එකේ ඔයා secretary. Write a letter to the teacher in charge of the agriculture unit එකේ teacher in charge ට ලිපියක් ලියන්න කියලා කියනවා. ඔන්න write a letter කියන එක ඊටාම වැදගත්. හරිද? මොකද්ද කරන්න තියෙන්නේ කියන එක. ඒක තමයි එතන අනිවාර්යයෙන්ම ඔයා හරිනම් මේක paper එකේ අටින් ඉරක් ගහන්න ඕන. write a letter. ලිපියක් තමයි ලියන්න කියන්නේ. teacher in charge of the agriculture unit of the school, ඉස්කෝලේ වාගේ ඉස්කෝලේ informing that you hope to make a donation to the unit. ඔයා බලාපොරොත්තු වෙනවා. You hope ඔයා බලාපොරොත්තු වෙනවා. Make a donation. පරිත්‍යාගයක් කරන්න. මෙන්න මේ යුනිට් එකට පරිත්‍යාගයක් කරන්න. වචන 100ක් ලියන්න කියනවා. ඒ පරිත්‍යාගය මොනවද? මොනවද ඔයා දෙන්න බලාපොරොත්තු වෙන items මොනවද? ඇයි ඔයා එහෙම පරිත්‍යාගයක් කරන්නේ? ඔයාගේ බර්ත්ඩේ එකට වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි earth day එක සමරන්න වෙන්න පුළුවන්. මොකක් හරි reason එකක් ඔයා ලියන්න ඕනේ. Why do you give this donation? And ඊට පස්සේ කියනවා asking permission to make the donation. මේ donation එක කරන්න අවසර ඉල්ලන්න කියන කාරණා ටික කියනවා. හරිද? අපි හැමදාම chart එකම ලියන නිසා මේකට පිළිතුරක් ලියලා ඉමු. Okay. හරි. දැන් මූලික කාරණා ටික සම්පූර්ණ කරගන්න. Sender's address. Receiver's address. ඔක්කොම වම් පැත්තේ තනි line up එකේ තියෙන්න ඕන. යවන්නාගේ ලිපිනය, ලබන්නාගේ ලිපිනය. යවන්නාගේ ලිපිනය සහ ලබන්නාගේ ලිපිනය ලියන්න දැන්. Sender's address. Sender's address and receiver's address. ලියලා සූදානම් කරගන්න.
රයිට් අපි ලියමු ආදර්ශ පිළිතුරක් මෙන්න මෙහෙම තමයි ලියන්න ඕනේ. දැන් මුලින්ම ඔයා මේකට යවන්නාගේ ලිපිනය. එතකොට ඔයා සුපර් කල්ටිවේටර්ස් ක්ලබ් එකේ සෙක්‍රටරිනේ ඇග්‍රිකල්චර් යුනිට් එකට තමයි ඔයා මේක මේ ඩොනේෂන් එක කරන්නේ. මේ ප්‍රශ්නේ පැහැදිලිව තේරුම් ගන්න ඈ. හරිද? You are the secretary of the super cultivators club. එතකොට ඇග්‍රිකල්චර් යුනිට් එකට ඔය super cultivators club එකෙන් තමයි මේ ඩොනේෂන් එක කරන්නේ. right. හරියට ප්‍රශ්නේ තේරුම් ගන්න. දැන් ඔයා ලියනවා එහෙනම් the secretary සෙක්‍රටරි හැම වචනයක්ම කැපිටල් අකුරකින් පටන් ගන්න. right. okay. අපි ලියන්න යමු. The secretary ඔයා secretary නේ. The secretary super cultivators club tos super cultivators club මේ හැම වචනයකම පළවෙනි අකුර capital. right. කමාවක් දාන්න super cultivators club ආවචනය. කුරු නිවැරදිව ලියන්න super cultivators club ඇතිලි වැව විද්‍යාලය නේද? ඇතිලි වැවද ඇතිලි වෙලද?
එහෙම එකක් දීලා නැහැ මේ. Square Cup. පහළ ප්‍රශ්නේ කුමාරතුංග මහාවිද්‍යාලය කියලා තියෙන මොකක් හරි එකක් දාන්න right කුමාරතුංග මහාවිද්‍යාලය ඔයාලා කැමති එකක් දාගන්න ඒක ප්‍රශ්නයක් නෑ කුමාරතුංග මහාවිද්‍යාලය කැන්ඩි full stop date එක මේ ෆෝමැට් එකෙන් තියෙන ඕන ඩේට් එක day month and year full stop හරිද දැන් මේක ඔය ස්ක්‍රීන් එකේ ලොකුවට පේනකොට සියල්ල වම් පැත්තේ තනි රේඛාවට තියෙන්න ඕන වම් පැත්තට ලයින් අප් වෙලා පොඩ්ඩක්වත් ඉස්සරහට යවන්න එපා ඊට පස්සේ කාටද මේක අපි යවන්නේ the teacher in charge teacher in කියන එක කැපිටල් කරන්නේ නැහැ prepositions කැපිටල් කරන්නේ නැහැ අපි teacher in charge comma agriculture unit TURE agriculture unit comma කුමාරතුංග මහාවිද්‍යාලය මහාවිද්‍යාලයෙන් කැපිටල් විය යුතුයි මහාවිද්‍යාලය full stop right ඔන්න address දෙක ලිව්වා දැන් මම ටිකක් කුඩා කරන්නම් ටෙක්ස්ට් එක නැත්තම් ඔයාලට පේන්නේ නැති නිසා ස්ක්‍රීන් එකේ right ගානි හරි ඔන්න address දෙක ලිව්වා හරිද ඔක්කොම වම් පැත්තේ තනි රේඛාවේ මේ මැදින් එක ස්පේස් එකක් තියන්න මේ දෙක අතර එක රූලක් address දෙක මැදින් ඉඩ තැබිය යුතුයි කැපිටල් නැතුව ලිව්වේ prepositions විතරයි හරිද අනික ඔක්කොම කැපිටල් T කැපිටල් teacher කියනකොට කැපිටල් the කැපිටල් in charge කියනකොට C කැපිටල් agriculture unit ඔක්කොම කැපිටල් පාසලේ නම කැපිටල් එතනත් ආපහු කැන්ඩි කියලා දාන්න හරි ඊළඟට මොකද්ද salutation එක රූලක් හැරලා salutation right dear දැන් මේකේ කවුද සර්ද මැඩම්ද කියලා දීලා නැති නිසා අපිට ඕන නම් ඒ දෙකම දාන්න පුළුවන් dear sir madam අපි දන්නේ නිසා නමුත් දැන් ඔයා නේ සෙක්‍රටරි එතකොට ඔයාගේ ඉස්කෝලේ ටීචර් ඉන් charge නේ යවන්න කියන්නේ ඉතින් ඒකවත් දන්නවා කියලා උපකල්පනය කරොත් dear sir right ඊළඟට මොකක් සම්බන්ධවද බලන්න ප්‍රශ්නේ මොකක් සම්බන්ධවද ඔයා මේ ඩොනේෂන් එක කරන්න හෙඩින් එකක් හදා ගන්න ඕන අපි making a donation නේද පරිත්‍යාගයක් කිරීමනේ making දැන් අපිට make කියන වචනේ ප්‍රශ්නේ දීලා තියෙනවා ඈ ඒතර ඒකෙන් ඔයා හදලා ගත්තොත් making a donation to the agriculture unit making a donation to the agriculture unit එකට පරිත්‍යාගයක් කිරීම කියලා ඔන්න හෙඩින් එකක් දැම්මා. හැබැයි දැන් latest English letters වල ඔය හෙඩින් එක නම් එච්චරම අත්‍යවශ්‍ය දෙයක් විදිහට සලකන්නේ නැහැ. ඒක එක ඉරකින් අන්ඩර්ලයින් කරන්න. නමුත් අපි ඉස්කෝලේ දැනට ලියනකොට එහෙම තමයි ලියන්නේ. නිසා ඒක ඔයා හෙඩින් එකක් දාන්න. දැන් ඔන්න අපි ලියනවා කාරණය මේ කාරණය සාමාන්‍යයෙන් පැරග්‍රාෆ් දෙකකින් වගේ ලියවනම් ඇති හරි කොහොමද ලියන්නේ දැන් ඔයා සෙක්‍රටරි විදිහට ඔයාගේ සංගමය වෙනුවෙන් තමයි මේක ලියන්නේ ඒ නිසා මෙන්න මේ විශේෂ වචනය මතක තියාගන්න on behalf of වෙනුවෙන් on behalf of the
super cultivators club TORS super cultivators club ඒවා කැපිටල් වලින් ලියන්න ඕනේ මොකද ඒක සංගමයකක නමක් නේ ඒ නිසා ඒකවා කැපිටල් ලියන්න ඕනේ on behalf of super cultivators club comma I am writing to මම මේක ලියන්නේ I am writing to inform you හරියට ස්පේස් තියන්න I am writing to inform you that we hope අපි බලාපොරොත්තු වෙනවා that we hope to make a donation චුට්ටක් තව ලොකු කරලා පෙන්නන්නේ right hope to make a donation to the agriculture unit දැන් agriculture unit කියන එක ආපහු මේ ඒක අර විශේෂ ඒකකයක් නිසා ඒවා ඔන්න ඒවා කැපිටල් කරන්න ඕන එන මොකක් හරි තැනක නේද ප්ලේස් එකක නමක් නේ ඉන්සා එක කැපිටල් තියන්න to the agriculture unit දැන් ඔයා විභාගෙදි මේක ලියනකොට පුළුවන් තරම් උත්සාහ කරන්න justify format එකට ලියන්න මේ පේනවද මම justify කරා ඒ කියන්නේ දෙපැත්තම එක සමාන රේඛාවක් වම් පැත්ත අනිවාර්යයෙන්ම තනි ලයින් එකක තියෙන්න ඕනේ පොඩ්ඩක්වත් ස්පේස් දැන් මේ on behalf කියලා මම පටන් ගන්න එක දැන් බලන්න ඔයාලා මේ මෙහෙම ස්පේස් එකක් තියලා එහෙම පටන් ගන්න එපා එහෙම පටන් ගන්න නැහැ එහෙම ලියන්නේ ටයිප් කරනකොට එන ෆෝමැට් එකෙන් තමයි ලියන්න ඕනේ කොම වම් පැත්තේ ලයින් දැන් මෙන්න මේ විශේෂ යෙදුම් මතක තියාගන්න on behalf of වෙනුවෙන් on behalf of the super cultivators club මොකක්ද ඒ කියන්නේ super cultivators club එක වෙනුවෙන් අය වා secretary නේ ඒතර secretary විදිහට මේ letter එක ලියන්නේ ඔයාලගේ super cultivators club එක වෙනුවෙන් on behalf of the super cultivators club වෙනුවෙන් I am writing to inform you මම මේ ලියන්නේ දැනුවත් කරන්න දැනුම් දෙන්න I am writing to inform you ඔන්නෝවා යෙදුම් හොඳට මතක තියාගන්න දෙතුන් පාරක් කියවුවනම් හොඳට දැන් මේක බලාගත්තා නම් ඔක අමතක වෙන්නේ නැහැ හොඳට අහගෙන ඉන්න අමතක වෙන්නේ නැහැ හරිද එකයි ලියන්නේ කියන්නේ දැන් හිතාගෙන ඉන්න එපා දෙවියන් වහන්සේලා වගේ ඔබ chart එකම ලියනවා කියලා graph එකම ලියනවා කියලා ඒක අනිවාර්යෙන් එනවා කියලාත් කියන්න බෑ ඉතින් chart එක graph එක 100% නොෙන්නත් පුළුවන් letters දෙකක්ම එන්න පුළුවන් formal letter එකකුයි informal letter එකකුයි එන්න පුළුවන් කොහෙවත් නිශ්චිතව අනිවාර්ය කරලා කියලා නෑ මේ වාට chart එකක් අනිවාර්යෙන් එනවා කියලා නොෙන්න පුළුවන් letters දෙකක්ම එන්න පුළුවන් ඒ letters පොඩ්ඩක් practice කරලා යන්න on behalf of the super cultivators club එක වෙනුවෙන් I am writing මම ලියනවා ඒක present continuous උනාට ඒ අර මම ලියමින් ඉන්නවා කියන අදහස ලැබෙන්නේ නෑ එතනින් ඒක අර මේ රාජකාරී ලිපි ලිවීමේදී භාවිතා කරන යෙදුම I am writing මම ලියන්නේ කියන අදහස එන්නේ මම ලියන්නේ to inform you ඔබට දැනුම් දෙන්න inform කරන්න you that we hope බව අපි බලාපොරොත්තු වෙනවා we hope to make a donation අපි පරිත්‍යාගයක් කරන්න බලාපොරොත්තු වෙනවා to the agriculture unit we would like to donate ලියන්න we capital අකුරෙන් space එකක් තියලා would like to donate agriculture unit එකට ඉතින් මොනවද දෙන්න වෙන්නේ seeds බීජ දෙන්න පුළුවන් නේ seeds gardening tools I'm not and එම ඔයා කීපයක් ලියනවා නම් අවසාන එක and කමා දාගෙන මොනවා හරි points කීපයක් ලියන්න යනවා නම් මතක තියාගන්න අන්තිම එකට and දාන්න අන්තිම එක කනෙක්ට් කරනකොට gardening tools and fertilizers
fertilizers. පොහොර මොකටද දෙන්නේ? to help improve වර්ධනය කරන්න, දියුණු කරන්න, to help improve the school garden and support students student learning ශිෂ්‍ය අධ්‍යයනයට ඉගෙනුම් කටයුතු වලට support කරන්න, help කරන්න තමයි අපි මේක දෙන්නේ. එක්කද ලස්සනට අවසන් කළා. We would like to donate, අපි කැමති donate කරන්න seeds, gardening tools and fertilizers, බීජ, gardening ගෙවතු උපකරණ and fertilizers, පොහොර to help improve කරන්න, උදව් කරන්න, help the school garden and support student learning ශිෂ්‍ය ඉගෙනුම් ක්‍රියාවලියට support කරන්න. හරිද? ඊට පස්සේ එක ලයින් එකක් ස්පේස් තියන්න. ඔයාලට මේකේ ගොඩක් පේනුනට එක පොඩි ලයින් ස්පේස් එකක් තියලා අවසන් කරන්න. දැන් we කාරණේ කිව්වා. දැන් අර ඉල්ලීමක් අපිට කරන්න දෙනවා. අපිට දීලා තියෙන කරුණු සියල්ල ඇතුළත් කරන්න ඕනේ. ප්‍රශ්නේ අපිට කිසියම් කරුණු ප්‍රමාණයක් ඇතුළත් කරන්න කියලා තියෙනවා නම් ඒ ටික අනිවාර්යයෙන්ම අපි ඇතුළත් කළ යුතුයි. We kindly අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. We kindly request your permission to make this donation. We kindly request your permission to make this donation and to visit the agriculture unit. අපිට ඒකට අවශ්‍ය ඉල්ලන්න කියලා ප්‍රශ්නේ කියලා දෙනවනේ. and to visit the agriculture unit ඒක අපිට ප්‍රශ්නේ කියලා තියෙනවා මේ දෙක ඉල්ලන්න කියලා. at a convenient time at a convenient, මොකද්ද convenient කියන්නේ? පහසු වෙලාවක, අපිට නෙමෙයි ඔබට. at a convenient time. අපි කියමු අපි බලාපොරොත්තු වෙනවා. we hope our contribution, අපේ මේ contribution එක, දායකත්වය, we hope our contribution will be useful, ප්‍රයෝජනවත් වේවි. will be useful ප්‍රයෝජනවත් වේවි. කාටද? for the students, සිසුන්ට සහ for the students and the school garden එකට මේක ප්‍රයෝජනයක් වෙයි. හරිද? ඔන්න දැන් ලෙටර් එක අවසන්. මේ ලෙටර් එක ලියන කොටස වගේම තාක්ෂණික කාරණා ටිකත් ඉතාම වැදගත් ඈ. ඒ කියන්නේ උඩින් ඇඩ්‍රසස් ටික හරියට ලියන එක, යවන්නාගේ ලිපිනය සහ ලබන්නාගේ ලිපිනය හරියට ලියන එක, ඊළඟට හෙඩින් එක, සැලියුටේෂන් එක, එතනත් ලකුණක් තියෙනවා. right, දැන් ඊට පහලින් ලියන්න මේ පිළිබඳව අවධානය යොමු කරපු එකට ස්තුතියි. නැත්නම් මේ පිළිබඳව සලකා බැලීමට ස්තුතියි. කොහොමද ලියන්නේ ඒක? thank you for your consideration.
consideration. මේ පිළිබඳව සලකා බැලීම පිළිබඳව අපි කලින්ම ස්තුති කරනවා. Consideration. Full stop. Thank you for your consideration. කවුද මේක ලියන්නේ? ඒක ලියනවා අපි your sincerely නැත්තම් dear sir කියලා ගත්ත නිසා faithfully. ඔබේ විශ්වාසී. faithfully කමා ඔයාගේ නම නම ලියන්න ඕන. මෙතන නම දාන්න එක අනිවාර්යයි. ඊට පස්සේ ඔයාගේ පොසිෂන් එක. ඔයා මොන තනතුරෙන්ද මේක ලියන්නේ? හරිද? තනතුර සෙක්‍රටරි නේ. වෙයි මෙතන ඔයා සෙක්‍රටරි කියලා දානවා නම් උඩ අවශ්‍යත් නැහැ. එහෙමකුත් තියෙනවා. සෙක්‍රටරි මෙතන ඔයා දාන්න ඕන අනිවාර්යෙන් සෙක්‍රටරි කියලා. ඒ නිසා අර උඩින් අපි සෙක්‍රටරි කියලා දාපු එක අවශ්‍යත් නැහැ සමහර වෙලාවට. super cultivators club මේක පහලින් ලිව්වත් කමක් නැහැ. Secretary Super Cultivators Club කියන එක පහල ගත්තත් කමක් නැහැ. මෙන්න මේ අවසානයේ වැදගත්. එතන නම හෝ අත්සන නමට උඩින් අත්සනක්. දැන් මේක අතින් ලියන එකක් නිසා මේ නමට උඩින් අත්සනක් දැම්මත් කමක් නැහැ. මෙන්න මෙහෙම අත්සනක් දාන්න. සනක් දැම්මත් කමක් නෑ මෙතෙන්. හරිද? ත්‍රොන්න ඔය අවසානයේ ඊටාම වැදගත් අවසානයක් ලෙටර් එකක තියෙන්න ඕන. තාම මේකේ පිටපතක් කාට හරි දාන්න කියලා තියෙනවා නම් ප්‍රශ්නේ බැරි වෙලාවක් තිබ්බොත් ඒකත් එතන ඇතුළත් කරන්න. රයිට්. නැවත මුල ඉඳන් ඔයාලට මේක මම පෙන්නුවොත් කියවුවොත් මෙන්න මෙතනින් පටන් ගන්නේ the secretary කියන එක අත්‍යවශ්‍යම නෑ. මොකද යටින් අපි දානවා ඒක. ලිව්වට කමක් නෑ. The Secretary Super Cultivators Club කුමාරතුංග මහාවිද්‍යාලය කැන්ඩි ඔබේ පාසලේ නම ලියන්න දවස මාසේ අවුරුද්ද the teacher in charge ඒක අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා කාටද මේක ලියන්න කියන එක ලියන්න කියන්නේ teacher in charged the teacher in charge agriculture unit කුමාරතුංග මහාවිද්‍යාලය කැන්ඩි dear sir ඒක ආමන්ත්‍රණය D capital S capital මතක තියාගන්න D capital S capital මතක තියාගන්න making a donation to the agriculture unit making a donation to the agriculture unit making කිරීම මොකද්ද කරන්නේ a donation පරිත්‍යාගයක් කාටද to the agriculture unit එකට on behalf of වෙනුවෙන් on behalf of කියන්නේ වෙනුවෙන් on behalf of the super cultivators club එක වෙනුවෙන් I am writing to inform you මම මේ ලියන්නේ ඔබට දැනුම් දෙන්න බව that we hope to make a donation අපි බලාපොරොත්තු වෙනවා කරන්න we hope to make a donation පරිත්‍යාගයක් to the agriculture unit කෘෂිකර්ම ඒකකයට we would like to donate seeds අපි කැමති donate කරන්න පරිත්‍යාග කරන්න seeds බීජ gardening tools උද්‍යාන උපකරණ and fertilizers පොහොර to help උදව් කරන්නට improve වර්ධනය කිරීම සඳහා the school garden and support student learning සිසුන්ගේ ඒ හරහා සිසුන්ගේ ගෙනීමට උදව් කරන්න we kindly request your permission අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබේ අවසරය to make this donation මේ donation එක කරන්න and to visit කරන්න to visit බලන්න to සමග ක්‍රියාපදයක enter යන්ට බලන්ට දෙන්ට තයන්න to make කරන්ට to visit enter the agriculture unit එකට end at a convenient time පහසු වෙලාවක we hope our contribution අපි බලාපොරොත්තු වෙනවා we hope our contribution අපේ දායකත්වය will be useful තාම ප්‍රයෝජනවත් වේවි කියලා for the students සිසුන්ට and the school garden එකට thank you for your consideration එක ඕන එකට ලියන්න පුළුවන් your faithfully අත්සන නම තනතුර මොකේද ඒ තනතුර ඔයා දරන්නේ කියන එක ලිපිනේ වුණත් පල්ලෙහාට ලිව්වට ප්‍රශ්නයක් නෑ උතන හරි සියලුම කාරණා වම් පැත්තේ තනි රේඛාවක තියෙන්න ඕනේ මේ බලන්න වම් පැත්තේ තනි ලයින් එකේ ඔක්කොම තියෙන්නේ මොනවත් ඉස්සරහට පොඩ්ඩක්වත් තල්ලු වෙලා තියෙන්න බෑ හැදිලිද රයිට් ඔන්නෝක තමයි මේකේ බලාපොරොත්තු වෙන ලිපිය රයිට් සම්පූර්ණ එක නම් පෙන්වන්න බෑ ස්ක්‍රීන් එකට මදි ඔන්න බොඩි එක මොන හරි ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න තැනක් තියෙනවා නම් ලියා ගන්න
පොඩි කාලයක් දෙන්න. ඒ අතර ඔබට අහන්න තියෙනවා නම් ප්‍රශ්නයක් ගැටලුවක් අතන කොහොමද මෙතන කොහොමද අර ප්‍රශ්නේ කොහොමද මේක කොහොමද ඇයි මෙහෙම ලියන්න බැරිද ඔබ ලියපු පිළිතුරු තියෙනවා නම් WhatsApp කරන්න. ඔව් කියන්න පුතා මට පැහැදිලි නෑ ඔයා කියන එක. Okay, children, let us move to the next question. ඊළඟ ප්‍රශ්නයට යන්. ඊළඟ ප්‍රශ්නය you can see on the screen. The question is like this. The following bar chart shows different social media that grade 11 students of Kumaratunga Mahavidyalaya like to use for their study purposes. Write a description about it. Use about 100 words. The following words given in the box may help you. Most popular, least popular, most, more than. ඔය වචන may help you කියලා තියෙන්නේ ඔන්න අවධාරණය කරගන්නේ වචනේ. may help මේ වචන වලින් ඔයාට ප්‍රයෝජනයක් තියෙයි කියලා කියන්නේ. ඒක අනිවාර්යෙන් use කරන්න කියලා නෑ. You must use the following words කියලා නෑ. may help you. ඔය වචන වලින් ඔයාට උදව්වක් තියෙයි. ඒක අනිවාර්යෙන් ලියන්න කියලා නෑ. ලිව්වත් ප්‍රශ්නයක් නෑ, නොලිව්වත් ප්‍රශ්නයක් නෑ මේ වචන ටිකේ. නමුත් මේක ඔයා බලාපොරොත්තු වෙන ව්‍යාකරණානුකූලව නිවැරදි අර්ථවත් විදිහට තියෙන්න ඕන. හරි දැන් chart එකක් දීලා තියෙනවා. මොකද්ද? ළමයි education purposes වලට කොහොමද social media use කරන්නේ? මෙන්න use කරන විදිහ. X කියන්නේ කලින් Twitter කියලා තිබ්බ එක දැන් X කියලා කියනවා. ඒක use කරනවා. දැන් මේකේ හරියටම ඔයාට කොච්චරක්ද කියලා කියන්න පුළුවන්. දැන් මෙහෙම තිබ්බොත්. මෙතන 25යි භාගයක් ගත්තොත් මෙතන 27ක් හෝ 28ක් වගේනේ. එතකොට ඒවා දල වශයෙන් ඔයා කියන්න. ඕකේ ගණන් එකතු කරලා බලන්නේ නැහැ ඔයාගේ උත්තරේ. පැහැදිලිද? මේ chart එකේ සංඛ්‍යා එකතු කරලා බැලන්ස් වෙනවද කියලා බලන්නේ නැහැ. ඔයා ඒක ඔයාට පේන විදිහට ලිව්වනම් ඇතිය. හරිද? හරියටම සංඛ්‍යා එකතු කර කර අන්තිමට ගාන බැලන්ස් වෙන්න අවශ්‍ය නැහැ. ඒ ගැන worry වෙන්න එපා. Right, you understand? හරි. එහෙනම් කොහොමද අපි chart එකක් ලියන්නේ? දැන් මම මේ Zoom meeting එකකදී Zoom class එකකදී නැත්තම් මේක දැන් YouTube එකේ බලන අය සමහර විට second shy කරන අය මීට කලින් මේක සාකච්ඡා කරලා නැති අය එහෙම ඉන්න පුළුවන්. ඔන්න එයාලා ඒ අයට ඒ දරුවන්ට මම මේ නැවත පැහැදිලි කරන්නේ පුතා දුව නවාලා මීට කලින් මේ chart එක ලියන්න උත්සාහ කරලා තිබ්බේ නැත්තම් ලියලා නැත්තම් හරිද අදහසක් නැත්තම් මෙන්න මෙහෙමයි. මේක ඔයා ලියන්න ඕන paragraph 3කට. හරිද? You have to write this in 3 paragraphs. හරිද? ඒ කියන්නේ වෙනස් විදිහකට ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. තව ක්‍රම තියෙනවා. මෙහෙමම නෙවෙයි ලියන්න ඕනේ. තවත් විදිහකට ඔබට මේක ලියන්න පුළුවන්. නමුත් අවම වශයෙන් ලකුණු 10 ගන්න. ඔයාට ලකුණු 10 ගන්න පුළුවන්. මේකට ලකුණු 10නේ ලැබෙන්නේ. ඒ 10 ගන්න පුළුවන් මේක paragraph 3කින් ලිව්වා. 3 paragraphs. ඒතර පළවෙනි paragraph එකේ වා කරන්නේ introduction එක. ඔයා මේක මොකක්ද කියලා කියනවා. ඒක ඔයාට ප්‍රශ්නෙම ගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙනවා the following bar chart shows different social media that grade 11 students of Kumaratunga Mahavidyalaya like to use for their
study purposes කියලා තියෙනවනේ. ඒතර ඒක ඔයාට එහෙම ඔයාගේ වචන බවට පත් කරගෙන ලියන්න පුළුවන්. The following bar chart වචන කීපයක් වෙනස් කරන්න represent different social media that grade 11 students of කුමාරතුංග මහාවිද්‍යාලය like to use for their study purposes. වචන කීපයක්ට ගැලපෙන සුදුසු සමාන පද දාලා ඔක වෙනස් කරලා ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට the following bar chart shows කියන වචනේ වෙනකොට represents, illustrates, illustrates. දැන් අපි ලියනකොට මම පෙන්නන්නම්. එවැනි වචන කීපයක් වෙනස් කරලා ඒකම ලියනවා. ඒතර ඒ ප්‍රශ්නයේ මොකද්ද මෙතන ඉදිරිපත් කරන්නලා තියෙන්නේ කියන එක ලිවීම තමයි පළවෙනි paragraph එක. So that is the first paragraph. Okay. And the second paragraph එකේ තමයි ඔයා ඔන්න compare contrast කරන්න යන්නේ මේකේ. සංසන්දනය කරන්න යන්නේ. මේකේ තියෙන මේ description එක, මේකේ තියෙන මේ data ටික describe කරන්න යන්නේ second paragraph එකේ. The third paragraph එකේ අවසාන paragraph එක ඔයා කරන්නේ මේ පිළිබඳව ඔයාගේ conclusion එකක් නැත්නම් මේ සමස්ත chart එකෙන් පේන අන්තිම தත්ත්වය නැත්නම් මේකෙන් අපිට පේන සමස්ත ප්‍රතිඵලය මොකක්ද වගේ අදහසක් අවසාන paragraph එක ලොකු paragraph එකක් නෙවෙයි වාක්‍යයක දෙක paragraph එක. එහෙම ලිව්වනම් ප්‍රමාණවත්. හරි. එහෙනම් බලමු අපි කොහොමද එහෙම උදාහරණයක් ඒ වගේ එකක් ලියන්නේ කොහොමද කියන එක අපි සරකා බලමු. ඊළඟ ප්‍රශ්නය. Now you can see the screen. ප්‍රශ්නය වාගේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. right. මේ පැත්තෙන් තියාගමු මම පොඩ්ඩක් මෙහාට ගන්නම් හොඳයි. okay now right. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ප්‍රශ්නේ right. හරි. ඔන්න අපි ලියනවා. You can see the screen. right. පල්ලෙහාට ගමු. The bar chart දැන් මේකේ තියෙන්නේ the following bar chart කියලා. හැබැයි අපි උත්තරේ ලියන්නේ පහලින් නිසා අපි ලියනවා the above bar chart. ඔන්න ප්‍රශ්නේ තියෙන වචන වෙනස් වෙනවා පේනවද? ප්‍රශ්නේ තියෙන්නේ the following bar chart. හැබැයි අපි ලියනවා the above bar chart. ඉහත සඳහන්. දැන් 10 වසරේ දරුවෝ කරුණා කරලා එන්න විභාග මානසිකත්වයකට. මොකද ඔයාට first term එකේ විභාගේ නැත. ඒ කියන්නේ මේ grade 10 third term එකේ විභාගේ නැති වුණාට grade 11 first term එකේ විභාගේ එනවා. ඒතර ඒක අනිවාර්යයෙන්ම සම්පූර්ණ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ආකෘතියේ ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙන්නේ. ප්‍රශ්න පත්‍ර වලට හුරු වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රශ්න පත්‍රය පිළිබඳ අවධානයෙන් ප්‍රශ්න පත්‍රයට කොහොමද උත්තර ලියන්නේ කියන එක පිළිබඳව අවදියෙන් ඉන්න. මේ ආකෘති හොඳට මතක තියාගන්න ඕනේ උත්තර ලියන්න. ඉංග්‍රීසි දැනුමම නෙවෙයි. ලියන විදිහත් දැනගෙන ඉන්න ඕනේ. The above bar chart මේකේ ප්‍රශ්නේ තියෙන්නේ shows කියලා අපි ඒ වෙනුවට represents කියලා දාමු. The above bar chart represents the social media platforms. Okay, the social media platforms that grade 11 students that grade 11 students of Kumaratunga Mahavidyalaya of Kumaratunga මේ වගේ කැපිටල් එහෙම හරියට තියෙන්න ඕන. තුංග මහාවිද්‍යාලය of Kumaratunga Mahavidyalaya use for study purposes. Use for study purposes. Use for study purposes. Right. ඒ වාක්‍ය ප්‍රශ්නයේ තියෙනවා. පාඩේක මොකුත් ව්‍යාකරණයම හදන්න හිතන්න දෙයක් නැහැ. ඒ විදිහම වචන කීපයක් විතරයි වෙනස් කරේ. ඊළඟට කියන්නේ මේකේ vertical axis එකෙන් සහ horizontal axis එකෙන් මොනවද පෙන්වන්නේ? The vertical axis shows අක්ෂය පෙන්වන simple present. නැත්නම් represents කියලා ගමු.
උඩත් represent ගත්ත නිසා ඕනනම් illustrates ගන්නත් පුළුවන් shows ගන්නත් පුළුවන් කමක් නැහැ represent කියන වචනේ අපි එකපාරක් use කරලා තියෙන නිසා repetition එක වළක්වන්න shows කියලා ගමු the vertical axis shows the social මොනවාද number of students ශිෂ්‍ය සංඛ්‍යාවනේ number of students ශිෂ්‍ය සංඛ්‍යාව පෙන්නනවා vertical axis එක ඊළඟට the horizontal axis අන්න ස්පෙලිං වැරදි horizontal the horizontal axis right shows horizontal axis එකෙන් අපිට පෙන්නනවා the social media platforms right vertical axis කියන්නේ ඉහළ ඉඳන් පහළට තියෙන axis එක horizontal axis එක කියන්නේ වමේ ඉඳන් දකුණට තියෙන axis එක හරිනේ right ඔන්න පළවෙනි ඡේදය තව ඕනනම් ඔයාට මේකට ලියන්න පුළුවන් ඒක වචන ප්‍රමාණය ගැන හිතලා ලියන්න ඒ කියන්නේ ඔක්කොම ලියන්න ගියාම වචන ප්‍රමාණය වාගේ තියෙන ඉඩකඩටත් වඩා යනවා නම් එහෙම ලියන්න එපා. තව නම් දැන් ඔයාලට මෙතන ලියන්න පුළුවන් මොනවද මේ platforms කියලා. The platforms are කියලා වාක්‍යයක් අරගෙන the social media platforms are කමා දාගෙන ලියන්න පුළුවන් X, YouTube, WhatsApp, TikTok and Instagram කියලා තව වාක්‍යයක් ඕනනම් ලියන්න පුළුවන් වචන මදි වෙනවා කියලා හිතනවා. ඒක මේකේ තියෙන දේවල් කියන්නේ ලියන්න අමාරු දරුවන් ක්‍රම වරදී කියලා හිතෙන අය එහෙම වාක්‍යයකුත් ලියන්න. මොකද ඒක බොහෝ දුරට එතකොට නිවැරදි වෙයිනේ. හරිද? ගොඩක් වරදිනවා කියලා හිතනවා නම් ඔයාට මැද කොටස ඒ කියන්නේ මේකේ second paragraph එක නැත්තම් මේකේ මේ තියෙන data representation එක හරියට කරගන්න බැරි වෙයි කියලා හිතනවා නම් ඔන්න ඔය මුල එකට ටිකක් වැඩිපුර වාක්‍ය ටිකක් හරියට ලියන්න. මට ඇෂුව කරන්න බෑ ඒකෙන් ලකුණු 10ම හම්බ වෙයි කියලා. නමුත් something is better than nothing. මොකුත් නොලියා ඉන්නවට වඩා ඔන්න මම මේ කියන වාක්‍ය මතක තියාගන්න. හරිද? මේ වාක්‍ය ඔයාලට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ගොඩක් වරදී කියලා හිතෙනවා නම් ඔයාට මේ දෙවෙනි අර මේ compare contrast එකට අදාළ දෙවෙනි ඡේදය හොඳට ලියන්න බෑයි කියලා හිතනවා නම් බැරි නම් පුළුවන් නම් නෙවෙයි. බැරි නම් ඔයාට ලේසි වාක්‍යයක් මෙතන ලියන්න පුළුවන්. මොකද්ද? The horizontal axis shows the social media platforms කියලා කිව්වම මොනවද ඒ social? ඒ කියන්නේ ඕන chart එකක තියෙනවනේ. දීලා දැන් මේවා කියලා. අන්න ඒ ටික ලියන්න. They are සරල වාක්‍යයක්. right? බලන්න ස්ක්‍රීන් එක පෙන්නන්නම් මම. ඒක ලියන්නේ ඔයා they are දාලා මේ මෙතනින් they are දැන් ලියාගත්තත් කමන්නේ. හැබැයි ඒක අර වචන ප්‍රමාණය ඉක්මවා දෙවෙනි ඡේදයේ හොඳටම ලියන අය වචන ප්‍රමාණය ඉක්මවා යනවා නම් ඕක ලියන්න එපා. කියන එකත් මතක තියාගන්න. They are X, YouTube, ආන්න එහෙම දාගෙන ගිහිල්ලා ඒ ටික ලියාන ගිහිල්ලා අවසාන එක and කියලා සම්බන්ධ කරන්න. හරි. right. ඔන්න මේ වාක්‍යෙ මම දැන් ලියන්නේ නැහැ. මේක ගානට ඒ කියන්නේ ප්‍රමාණය වැඩි වෙන නිසා. right. ඔන්න paragraph එක වෙන් කරා මෙතනින්. ඊට පස්සේ ලියනවා මේ chart එකට අනුව according to the chart. මේ chart එකට අනුව according to the chart 5 social media platforms කීයක් තියෙනවා 5 social media platforms සමාජ මාධ්‍ය වේදිකා platforms සමාජ මාධ්‍ය වේදිකා පහක් ගැන කතා කරනවා 5 social media platforms are included ඇතුළත් කරලා තියෙනවා පහක් ඇතුළත් කරලා තියෙනවා. ඔයාට ඕනනම් there are ඔය මේ වාක්‍ය සංකීර්ණ වැඩි කියලා හිතනවා නම් according to the chart there are 5 social media platforms. දැන් 5 social media platforms are included වැඩි නම් හරිද? මේක ලියා ගන්න බෑ කියලා හිතෙනවා නම් ඕකම ලියන්න පුළුවන් නම් කොහොමද? there are 5 social media platforms in this chart. බලන්න කොච්චර ලේසිද කියලා ඒක. හරිද? බලන්න. අරක ලියන්න බැරි නම් මේක ලියන්න.
ඒක ලේසි. දැක්කද? ඕක දෙකම දෙකක් ලියන්න එපා හැම. එකම අදහස එන වාක්‍ය දෙක දෙක ලියන්න එපා. ඔය දෙකෙන් එකක්. උඩ 5 media platforms are included කියන එක 5 social media platforms are included කියන එක එන්නේ නැත්තම් ඔළුවට there are 5 social media platforms in the chart. ලේසි. දෙකෙන් එකයි ලියන්නේ දෙකෙන්. සමන් දැන් මේ දෙවෙනුවට ලියපු එක මම ඉවත් කරන්නම්. කටු සටහන් දාගන්න වාක්‍ය කටු සටහන් දාගන්න මේ ලස්සනට ලියන වැඩක් නෙමෙයි ඔයාලා මේ කටු සටහන් විදිහට දාගන්න මම දෙන ඒවා 5 social media platforms are included. ඊළඟට අපි ලියනවා YouTube YouTube කියනොත් මේ T capital ලියන්න ඕනේ නැත්නම් ඒක වැරදි කියලා වැටෙනවා. YouTube දැක්කද ලියන හැටි is the most popular YouTube is the most popular with 35 students are using it for studying. YouTube is the most popular with 35 students are using it for studying. එතන ඕන මේ කමාව වෙනුවට with ඉවත් කරලා which are කියලා දාන්නත් පුළුවන් ඈ. වාක්‍ය දෙකකට සම්බන්ධ කරන්නත් පුළුවන්. හරි මම සංකීර්ණ නොකර ඉන්නම්. සංකීර්ණ නොකර අපි ලියමු. With 35 students are using it for studying. Right? තවත් විදිහකට දෙන්න. ඕක ඔහොම ඔය ස්ට්‍රක්චර් එකට ලියා ගන්න බැරි නම් ඔයා කෙලින්ම පටන් ගන්න. YouTube නැත්නම් 35 students කෙලින්ම සංඛ්‍යාවෙන් ලියන්න පුළුවන්. 35 students නේ එතනින් පටන් ගන්නවා. අපි දන්න ඇක්ටිව් සරල වාක්‍යයක්. 35 students are using නැත්නම් simple present ගන්න. 35 students use continuous ගන්න ඕනෙත් නැහැ. continuous ගන්න ඕනේ අර උඩ ආපු වාක්‍ය වගේ කොටස් දෙකක් එකතු වෙන නිසා. ඔයාලට මේක simple present වලින් ලියන්න පුළුවන්. 35 students use YouTube for their study. YouTube කියනොත් T capital වෙන්න ඕනේ නැත්නම් TU capital වෙන්න ඕනේ නැත්නම් ඒක වැරදි කියලා වෙනවනේ. ඒක brand name එකක් trademark එකක්. ඒක ඒ විදිහට ලියන්න ඕනේ. 35 students use YouTube for their studying. ing for their studying. It is the most popular. It is the most popular social media platform. සටහන් දාගන්න ඉක්මනින් සටහන් දාගන්න. දැන් මේක බලාගෙන සටහන් දාගන්න. 35 students use YouTube for their studying. දැන් එකම වාක්‍ය මම ඔය කීප ආකාරයකින් දුන්නේ. right ඊළඟට ලියන්න Instagram නේද? Instagram Instagram is the least popular platform. social media කියලා කියන්න ඕනේ නැහැ. මොකද අපි දැන් කතා කරන්නේ social media ගැන කියලා අපි වාක්‍ය කිහිපයක කියලා තියෙනවා. ඉතින් ආයෙ නැවත social media කියන වචනේ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. Instagram is the least popular platform. Only පමණයි. Only කී දෙනාද ඒක බලන්න. 8 නේ. Only 8 students Instagram අටක් වගේනේ දල වශයෙන් හරියටම කියන්න බෑ. Only 8 students
use this for their education. Their education happening. Studying education වෙනස් වෙනස් වචන පාවිච්චි කරන්න. කර්ම වචන ලියන්න එපා. ඒතර ඒකාකාරී පොඩ්ඩක් වෙනස් වචනයක් use කරන්න උත්සාහ කරන්න. Only 8 students use this for their education. Right, let's move forward. සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක්. A considerable. ඕනනම් considerable වෙනුවට ඔයාලට ගන්න පුළුවන් significant. වඩා හොඳ වචනයක් ඈ. ඒක මතක නැත්නම් considerable significant කියන වචනයත් හොඳයි. A considerable number of students use X and it is 28. A considerable number of students use X and it is 28. සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් X use කරනවා. ඒ සංඛ්‍යාව 28යි. සංඛ්‍යාව කියන එක ආය කියන්න එපා, රිපීට් වෙනවනේ. එහෙනම් it is 28 කිව්වම වාක්‍ය තුල ඒක පැහැදිලි ඈ. 28 එකෙන් අදහස් කරන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව කියන එක වාක්‍ය තුල පැහැදිලි. මොකද ඔයා a considerable number of කියලා තියෙන නිසා. Right. It is 28. Okay. ලියන්න TikTok is followed by on a passive වාක්‍ය. TikTok is followed by 20 students. Students on වාක්‍ය දෙක සම්බන්ධ කරමු අපි. While 10 students while 10 students use WhatsApp. Right. ඒවත් අර කැපිටල් වෙන්න ඕන W එකයි ඒකයි නැත්නම් ඒක වැරදි. මොකද ඒවා බ්‍රෑන්ඩ් නේම් නේ. ඒවා හැම තමයි ලියන්නේ. මේ සංඛ්‍යා ටික පුළුවන් නම් හැම වෙලෙම මට ඒක මුලින් කියන්න බැරි වුණා. ඒවා අකුරෙන් ලියන්න ඉලක්කමෙන් ලියනවට වඩා. හරිද? 28. ඒවා අකුරෙන් ලියන එක වඩා හොඳයි. එතකොට ඔයාගේ වචන සංඛ්‍යාව ටිකක් වැඩිපුර පේනවා. ඔයාට ලියන්න අමාරු නම් එන්නේ වාගේ වාක්‍ය ගොඩක් ලියවෙන්නේ නැත්නම් මේවා අකුරෙන් ලිවීමේදී ඔයාලට ටිකක් මේක පැහැදිලිව වචන ගොඩක් ලියලා තියෙන බවක් පේනවා. TikTok කියනකොට මැදින් ඉරක් වදිනවා. එහෙම තමයි කියන්නේ. While 10 students use WhatsApp. දිලිද? දැන් ඔන්න අපි හැම data එකක් ගැනම වාක්‍යයක් ලියලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන හැම දත්තයක් ගැනම අපි දැන් වාක්‍යයක් ලියලා තියෙනවා මේ. මේක අපි X ගැන වාක්‍යයක් ලිව්වා, YouTube ගැන වාක්‍යයක් ලිව්වා, WhatsApp ගැන වාක්‍යයක් ලිව්වා, TikTok ගැන වාක්‍යයක් ලිව්වා, Instagram ගැන වාක්‍යයක් ලිව්වා. ඒ කියන්නේ දැන් කෙනෙකුට පුළුවන් අපි ලියපු උත්තරේ දිහා බලාගෙන මේ chart එක අඳින්න. මේක තමයි වැදගත්. ඒකෙන් තමයි කියවෙන්නේ අපි සියලුම තොරතුරු අන්තර්ගත කළා කියලා. අපි මේ පිළිතුරට දී ඇති සියලු තොරතුරු අන්තර්ගත වූ බව කියවෙන්නේ කොහොමද? අපි ලියපු පිළිතුර දිහා බලලා කාට හරි chart එක අඳින්න පුළුවන් නම් ඒ කියන්නේ අපි ඔක්කොම we have included all the information. So you must include all the information. Right? Information miss වුණොත් ඔයාට එක fact එකක් ගැන ලියන්න බැරි වුණොත් මේකේ අන්න ලකුණු අඩු වෙනවා. දැන් මේක ලකුණු 10 ගන්න පුළුවන් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ලකුණු 10 ලේසියෙන්ම ගන්න පුළුවන් එකක් මේක ඈ. right ඉතින් මේක අවසන් කරන්න පොඩි දෙයකින් right පොඩි paragraph එකකින් අවසන් කරන්න චූටි දෙයක් ලියලා ඒක පටන් ගන්න in conclusion
in conclusion අවසානයක් විදිහට නැත්නම් සාරාංශයක් විදිහට most students prefer එකේ වැඩිම සිසුන් ප්‍රමාණයක් most students prefer YouTube. පොඩි ඔපිනියන් එකක්. ඔයාගේ අදහසක් පුළුවන් නම් කියන්න. මේ කොටස ලියා ගන්නව බැරි නම් අතහැරලා දැම්මත් කමක් නැහැ. ඒක ලියන්න පුළුවන් නම් හොඳයි. වගේ ලකුණු 10 අනිවාර්යෙන් ලැබෙනවා එතකොට. YouTube. Most students prefer YouTube because it is easy to use. It is easy to use and convenient. Full stop. සමස්තයක් විදිහට overall students tend නැඹුරුතාවයක් දක්වනවා. Students tend to choose platforms that help them to study effectively. Right. ධනාත්මක ප්‍රයෝජනවත් ලෙස ප්‍රතිඵලදායක ලෙස ඉගෙන ගන්න මේ සෝෂල් මීඩියා ළමයිට භාවිතා කරන්න පුළුවන් වෙනවා කියන ඔන්න එහෙම අපි අවසන් කරනවා. ඒක ඒ අවසාන ඡේදය අනිවාර්ය නෑ. ඒකට ඔච්චර ගොඩක් ලියන්නත් අවශ්‍ය නෑ. වාක්‍යයක් හෝ දෙකක් ලිව්වනම් ඇති. ඉතින් මෙන්න මේ ටික තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නෙට. දැන් මේක ඊටාම ඉහළ මට්ටමේ පිළිතුරක් නෙවෙයි අත්තටම. O level වලදී එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හරි. ඉතින් මේක අර IELTS වගේ විභාගවලත් මේ ප්‍රශ්න ආකෘතිය තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ විභාගවල. හැබැයි ඒකට මෙහෙම පිළිතුරක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඒක තාම හොඳින් එකිනෙක අතර එක දැන් TikTok බලන අය YouTube බලන අය අතර වෙනස කොච්චරද? ඒ වගේ ලියන්න ඕන. මේක 40ක් බලනවා නම් අනිත් එක 20ක් බලනවා නම් ඒ දෙක අතර 20ක වෙනසක් තියෙනවා. අන්න ඒ ආකාරයෙන් සංසන්දනය කරන්න ඕනේ. IELTS වගේ විභාගයකදී. නමුත් ඔබෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී තරම් බලාපොරොත්තු වෙන එහෙම ලියන්න පුළුවන් කෙනෙක් ලිව්වට කමක් නැහැ. මොකද එහෙම පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරල මේ මට්ටමේ පිළිතුරකට ඔබට ලකුණු 10 ගන්න පුළුවන්. 8ක් ගන්න පුළුවන්. ඒක ඇති ඒ සාමාර්ථයකට යන්න. Right, that is the question number 14. අපි ඒ සාකච්ඡා කරේ 14 වෙනි ප්‍රශ්නෙට. මම නැවත මේක උඩ ඉඳන් හිමීට පෙන්නන්නම්. ලියා ගන්න බැරි වුණ තැනක් තියෙනවා නම් ලියා ගන්න. The above bar chart represents the social media platforms that grade 11 students of Kumaratunga Mahavidyalaya use for study purposes. The vertical axis shows number of students. The horizontal axis shows the social media platforms. According to the chart, 5 social media platforms are included. YouTube is the most popular with 35 students are using it for studying. 35 students use YouTube. ඒකම ලියන්න පුළුවන් ඕනනම් ඒකමයි මම නැවත දීලා තියෙන්නේ. 35 students use YouTube for their studying. It is the most popular social media platform. Instagram is the least popular platform. Only 8 students use this for their education. Considerable ඒකට ඕනනම් වාට significant කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න සැලකිය යුතු වැඩි ප්‍රමාණයක් අර වැඩිමකට වඩා පොඩ්ඩයි අඩු ඒකයි මේ වචනේ ගන්න. Considerable, significant. Number of students use X and it is 28. TokTok නෙමෙයි TikTok. TokTok වෙලා. TikTok. That's a printing spelling mistakes. TikTok is followed by 20 students
while 10 students use WhatsApp. In conclusion, එක වෙනම ඡේදයකින් හරිද? මෙතනින් පටන් ගන්න එක වෙනම ඡේදයක් විය යුතුයි. In conclusion, most students prefer YouTube because it is easy to use and convenient. Overall, students tend නැඹුරුතාවයක් දක්වනවා. සිසුන් නැඹුරුතාවයක් දක්වනවා. Simple present tense. Students tend to choose platforms that help them study effectively. ඔන්න ලකුණු 10ක් ලබාගත හැකි ඔබේ 14 වෙනි ප්‍රශ්නය. මං හිතන්නේ ලියා ගන්න ඇති. ගැටලුවක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. Now you have time. If you have any question, you can ask. You can raise your hand and you can turn on your microphone. You can ask. If not, we can move to the next question. Next question means the question number 15. The question number 15 of the first paper. Still we are discussing the first paper, right? අපි අදට නියමිත ප්‍රශ්න පත්‍රය නෙවෙයි අතරම තාම සාකච්ඡා කරන්නේ. බලන්න කොච්චර වෙලාවක් යනවද කියලා මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. Right, it takes time. It takes time. වෙලාව යනවා. හිමින් තමයි මේක සාකච්ඡා කරන්න ඕනේ. නමුත් විභාගයේදී ඔබ කාලය කළමනාකරණය කරගත යුතුයි. දැන් ඔය අපි ලියපු 14 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න ඔයාට තියෙන්නේ විනාඩි 15ක් 20ක් අතර කාලයක්. right, එතකොට ඔයා අනිවාර්යයෙන්ම විභාග ශාලාවේදී කොලයක් ඉල්ල ගන්න. ඔයාට කොලයක් දෙනවා. කොලයක් දිය යුතුයි. කොලයක් බෙදනවා. කොල ගොඩාක් නම් දෙන්නේ නැති වෙයි. නමුත් කොලයක් දෙකක් ඔබට ඉල්ල ගන්න පුළුවන්. ඒකේ පොඩි සටහනක් දාගන්න. එක වරම උත්තරය මේකේ ලියන්න කියලා මම යෝජනා කරන්නේ නැහැ. පොඩි නෝට් එකක්. ඔයාගේ ඔළුවට එන වාක්‍ය ටික ටක් 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 ගාලා කොලයක ලියන්න. හරිද? ඒ ලියලා පොඩ්ඩක් ඕගනයිස් කරගෙන පේපර් එකේ ලියන්න. මොකද ඔයාට පේපර් එකේම තමයි ලියන්න තියෙන්නේ. අතිරේක කොළ අමුණන්න බෑ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට. You can't add additional papers for O-level English. Right, you have to answer the paper itself. You have to answer the paper itself. ප්‍රශ්න පත්‍රයේමයි ඔබ පිළිතුරු ලිවිය යුත්තේ. එතකොට if you make any mistake, right, you will not be able to correct it. now පෑනෙන් ලියාගෙන ගිහලා වැරදුනොත් අර කපන්න නතර අර ස්පේස් එක අඩු වෙනවා. ඒතර කොලයක් කපලා at the end can you add up another extra paper? වැරදුනා මං ඒ නිසා මේක කැපුවා. ඒ නිසා මම වෙල කොලයක් අමුණන්නද? no, you can't. ඔය අමුණලා දුන්නත් ඒක ගලවලා තියලා තමයි පේපර් එක පාසල් කරන්නේ. so that is very important. Keep it mind. You can only use the paper you will be given. So you can't add additional papers. Therefore, use an extra paper. Ask from your invigilator an extra paper and write down the essential things, right? The sentences that you are going to write, and then copy them down into your original paper, right? So that is super important. Keep it in your mind, right? Okay, let's move to the next question. You can see the paper on the screen. Let me do some adjustments, right? Okay, now this is the question number 15, which has 8 marks. ලකුණු 8ක් තියෙන ප්‍රශ්නයක් මේ. කොහොමද ඔබ සංසුන්ව මේ ප්‍රශ්නයට පිළිතුරු සපයන්නේ? Right? So what is the way that you answer this question? So when you answer this question, you have around 20 minutes. දල වශයෙන් සාමාන්‍යයෙන් ඔබට තියෙනවා විනාඩි 20ක පමණ කාලයක්. මේ ප්‍රශ්නෙන් පස්සේ ඔයා පිළිවෙලින් උත්තර ලියාගෙන එනවා නම් after this question you have to answer for the say රචනාව ලියන්න තියෙනවා මේකෙන් පස්සේ. එහෙනම් දැන් ඔයාට ඉතුරු වෙලා තියෙන විනාඩි 40ක් 45ක් වගේ වෙන්න පුළුවන්. මෙතෙන්දී ඔයා මේ ටෙක්ස්ට් එක සම්පූර්ණයෙන් කියවන්න ඕනේ. පොඩි කියන්නේ මේකට නිශ්චිත විදිහක් නැහැ. මෙහෙම තමයි මේ උත්තරේ ලියන්න කියන එක. දැන් අපි ගත්තොත් එහෙම ටෙක්ස්ට් එක කියවලා ඊට පස්සේ ප්‍රශ්න කියවලා උත්තර ලියන්න ඕනේ. ඒක තමයි
සාමාන්‍ය ක්‍රමය. ඔයා ටෙක්ස්ට් එක කියවගෙන යනවා. Then you read the questions and you write the answers by memorizing what were there in the text. තිබ්බේ මොනවද කියලා මතක තියාගෙන ලියන්න ඕනේ. ඒක ක්‍රමය. හරි. හැබැයි අපි නිකන් පොඩ්ඩක් පහසු ක්‍රමයක් අනුගමනය කරොත් ටෙක්ස්ට් එක කියවන්න කලින් before you read the text, right? Go to the questions. ප්‍රශ්න ටික බලන්න. ප්‍රශ්න ටික බලලා දල වශයෙන් මේ ප්‍රශ්නවල තියෙන කාරණා ටික ඔළුවේ තියාගෙන, right? Keep in your mind the questions roughly 100% ඔයා මතක තියාගන්න බෑනේ. roughly මේ ටික ඔළුවේ තියාගෙන ඊට පස්සේ වා ටෙක්ස්ට් එකට යන්න. ඒ ටෙක්ස්ට් එක කියවනකොට keep a pencil with you and underline the possible answers. ඕකේ මොනවා හරි නිකන් අර කියවපු ප්‍රශ්න වලට මෙන්න මේවා උත්තර වෙන්න පුළුවන් කියලා හිතනවනේ නිකන්. නේ උත්තරයයි ඔබට සිතිය හැකි ඒවා underline කරන්න. understand? underline කරලා ඊට පස්සේ ඔයා නැවත වතාවක් ප්‍රශ්න කියවමින් අර underline කරපුවා තියෙනවා ටග් ගාලා වාට යන්න පුළුවන්. ප්‍රශ්න කියවනකොටම ඔන්න ඔයා උඩ underline කරලා තියෙනවා. So you can quickly go to the text again and find the answer easily. Understand? So that's the way, or a kind of a easy way to answer this question. Okay, right. So let's read the text first. Api isala text එක කියමු. Let me keep this in a convenient place. Right. Let's go ahead. Read the following text and answer the questions given below. One day, John and I were returning home when we saw an odd incident. So what is an odd incident? Odd incident එකක් කියන්නේ නිතර දකින්ට නොලැබෙන ටිකක් හොඳ නැති සිදුවීමක්. A boy was riding a pony and he was urging the pony to take a leap over the gate which was too high for him. A boy පිරිමි ළමෙක් riding a pony, pony එක පැදගෙන යනවා එයාගේ පිටේ නැගලා, urging the pony, දැඩි ලෙස මේ ponyට බල කරනවා to take a leap, පනින්න කියලා, over the gate, ගේට්ටුවට උඩින්, which was too high for him. මේ ponyට ඒක ගොඩක් උසයි, එකෙන් පනින්න බෑ. The boy cut with his whip. whip එක කියන්නේ කසය, cut, but the pony turned off on the other side. එයා හැරිනා නැත්තම් එයා ඒ උත්සාහය අතහැරියා, අනිත් පැත්තේ මෙයා අර whip එකෙන් ලොකු පහරක් එල්ල කරන්න උත්සාහ කරා, නමුත් එයාට බැරි වුණා. Then the boy got off. කොල්ලා බැස්සා, gave the horse a good thrashing and got up on him again. Good thrashing, වේගවත් පහරක් එල්ල කරලා ආපහු නැග්ගා. Unable to bear the punishment any longer. මේ ප්‍රහාරය ඉවස ගන්න බැරුව, unable to bear the punishment, දරා ගන්න බැරුව, the pony threw him neatly over into the hedge. හුව වීසි කරලා තල්ලු කරලා දැම්මා කෙළවරට, edge එකට. And with the rein dangling off his head, the pony set off home at a full gallop. මේකව තල්ලු කරලා දාලා full gallop, උපරිම වේගයෙන් pony set off home, යන්න ගියා. Oh, cried the boy. කොල්ලා කෑ ගහනවා, අඬනවා. The boy as he struggled, බොහොම අමාරුවෙන් නේ, struggle අමාරුවෙන්, about among the thorns, අර කටු ගොඩ කටු ඇනලා කැලේට විසි කරේ. Serves you right, said John who was watching the scene. මේ scene එක බලන්න හිටපු John කිව්වා serves you right, හරි විදිහට ඔයාට serve වුණා, වැඩේ වුණා. That will teach you not to be hard on horses. අශ්වයින්ට නැත්තම් පෝනි කියන්නේ අශ්ව වර්ගයේ සතෙක්. ඒගොල්ලන්ට hard, නරක විදිහට සලකන්න නැතුව ඉන්න වාට ඉගැන්වුවා ඒක. Then he patted me and said, patted කියන්නේ පොඩි තට්ටුවක් දාලා, said, this young rascal, මේ තරුණ බාල, rascal කියන්නේ එපා කරපු එක, may be a liar, බොරුකාරයෙක්. Beauty, he may never, ලස්සනයි, he may never tell the truth to his father. ඇත්ත කියන්නේ නැති වෙයි තාත්තට. So let's go to farmer Bushby නමක්, එයාගේ තාත්තා.
house and tell him how cruel his son has been to the pony. කොච්චර cruel කොච්චර දෘಢ දරුණු රෞද්‍ර ලෙස සැලකුවාද මෙයාට කියලා ගිහින් කියමු. As we approached the farmhouse, අපි farmhouse එකට යනකොට, we saw the farmer hurrying on the road. බොහොම කලබලයෙන් hurrying දැඩිවමනාවෙන් පාරේ ඉන්නවා on the road anxiously දැඩිවමනාවෙන් බලාගෙන and his wife at the gate looking worried. wife gate එක ළඟ ඉන්නවා එයාත් worry වෙලා කරදරකාරී. Have you seen my boy? අපේ කොල්ලව දැක්කද? asked Farmer Bushby. ඇහුවා. He went out an hour ago. පැයකට විතර කලින් ගියා යන්න. On my black pony. ගේ අශ්වයා පෝනිගේ පිටේ පෝනිව අරගෙන. And the pony has come back. පෝනි නම් ආවා without the rider. ඔළුව නැහැ, rider නැහැ. It's better the pony goes without a driver. හොඳයි ඇත්තටම. driver කෙනෙක් නැතුව යන එක. said John. මේක බලන්න හිටපු John කිව්වා. Then he described විස්තර කරා to the farmer what he had seen. ඔහු දැකපු දේ විස්තර කරා. Your son was whipping and kicking. Whipping කියන්නේ කසෙන් පහර දෙනවා. පා පහර දෙනවා kicking. That good little pony. හොඳ අශ්වයාට. Because he wouldn't leap. ඔහුට බැරි වුණ නිසා leap පනින්න the gate. Right. The farmer felt hurt by the report. වාර්තාවෙන් farmer බොහොම දුකට පත් වුණා. Right, very simple text at first at a glance. අපි නිකන් බලපුවහම බොහොම සරල එකක්. Right, බලන්න ඔබට පිළිතුරු ටික ලියා ගන්න පුළුවන්ද කියලා ඔයාලා ලියලා තියෙනවද උත්තර? කොහොමද පිළිතුරු වල තත්ත්වය? Right. Okay. Right. So first one is true or false. සත්‍යද අසත්‍යද මේ ප්‍රකාශය කියන එක තමයි ඔබට ලියන්න තියෙන්නේ. ඒතර කරුණු හතරක් තියෙනවා. මේක true false කියලා එන්නත් පුළුවන්. සමහරවිට true false not mention කියලා මේක කොටස් තුනකට එන්නත් පුළුවන්. I don't know. එහෙමත් ඇවිල්ලා තියෙනවා එන්නත් පුළුවන්. Right. John and the narrator were coming back home. John සහ narrator ගෙදර එමින්ද හිටියේ. One day John and I were returning home. හරිනේ. ප්‍රකාශය සත්‍යයි. සත්‍යය නම් අපි true කියන පැත්තේ හරියක් තමයි දාන්න ඕනේ. true කියන එකේ හරියක් දාන්න. මම මේක රතු පාටින් ලකුණු කරාට ඔයාලා කළු හෝ නිල් පැහැණක් හෝ පැන්සලක් පාවිච්චි කරන්න ඕනේ. රතු පාට එහෙම පාවිච්චි කරන්න එපා. true කියලා අපි දානවා. ඊළඟට second one, the narrator and John saw a pleasant incident. මේක pleasant incident එකක්ද? නෑ නේද? මේක පැහැදිලිව කියන ප්‍රසන්න අත්දැකීමක් නෙවෙයි. නේද? ඒක pleasant incident එකක් නෙවෙයි. false. The boy was unkind to the pony. මේ boy මේ පිරිමි ළමයා unkind අකාරුණික වුණා පෝනිට. සත්‍යයි ප්‍රකාශය. The boy's father is Farmer Bushby. Boy's father Farmer Bushby. ප්‍රකාශය සත්‍යයි. right. ඔන්න ඒ ටික නිවැරදිව සඳහන් කරන්න ඕන.
Right, so those are the answers for the first four questions, true and false. Right, you can see on the screen. Right, let's move to the next question. ඔක්කොම ලියන්න නෑ, බලන්න multiple choice තියෙන්නේ. පිළිතුරු තුනකින් එකක් තෝරගන්න. Right, so it's very easy. Right, look at the first one. First one means the first multiple choice question, but it is the question number 2. What did the boy want the pony to do? What? මොනවද? Did the boy want boyට අවශ්‍ය වුණේ to pony to do? pony ලවා මොනවද කරවන්න ඕනේ උනේ? To take him back home, ගෙදර අරන් යන්න ආපහු, to take a leap over the gate. ඒක ඒ විදිහටම තියෙනවනේ. ටෙක්ස්ට් එකේ තියෙන වාක්‍යම දීලා තියෙනවා. To take a leap over the gate. To take him everywhere. So B is the answer, very clear. ටෙක්ස්ට් එකේ තියෙන විදිහටම තියෙනවා. To take a leap over the gate. ඔයා ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් ඔයාට ලේසියෙන්ම උත්තරේ ලියන්න පුළුවන්. Right, the next one. The boy was thrown into the hedge because ඇයි මේ boy අර කැලේට නැත්තම් මේ hedge එකක් කියලා කියන්නේ මේ කොළ නැත්තම් කැලය වගේ පොඩි තනකොළ ගස් වැවුණු කටු පඳුරු තියෙන තැනකට ඇයි එතෙන්ට වීසි කරනු දැමුවේ? වීසි කළේ ඇයි එතෙන්ට? The boy did not like him. The pony was too tired for a ride. The pony could not bear his punishment. ඒක ටෙක්ස්ට් එකේ පැහැදිලිව තියෙනව නේද? The pony could not bear his punishment. ඔහුගේ punishment දඬුවම දරා ගන්න බැරි නිසා. Move to the next one. දැන් ඔයාලට විභාගෙදි මම එදත් කිව්වා මේ වගේ පිටු දෙකකට යන්නේ නැහැ. එකම පිටුවේ පෙරලපුවාම අනිත් පැත්තට එන විදිහට තමයි ප්‍රශ්න තියෙන්නේ. The pony returned to the farm. pony නැවත farm එකට ආවා with his rider එක්ක, with John and the narrator මේ කතාව කියන කෙනා සහ John එක්ක, alone without the boy. alone without the boy, right? boy නැතුව තනියම නේද? alone without the boy තමයි කිව්වේ. පිළිතුරු ලකුණු කරගන්න, හරි වැරදි දාගන්න. The question number 5 මේ වගේ ඊටාම පොඩි එකක් හෝ දෙකක් තමයි ලියන්න දෙන්නේ මේ විදිහට. So let's see. Find a word phrase from the passage that is closest in meaning to each of the following. Write them below. මේකට සමාන පදයක් ලියන්න කියලා කියනවා. මොකද්ද? Persuading someone to do something. කෙනෙක් ලවා යමක් කරවීම. මොකක්ද ඒකට? ඒකට අදාළ phrase එක මොකද්ද? Urging. A boy was riding a pony and he was urging the pony. Urging. ලවා යමක් කරවන්න උත්සාහ කරනවා. So the answer is urging. urging. ඒවා simple අකුරු වලින් පැහැදිලිව ලියන්න. urging. A mischievous person. mischievous person කෙනෙකුට මොකක්ද කියන වචනේ? mischievous. right. rascal. rascal. right. ඒක ටිකක් සාමාන්‍ය ව්‍යවහාරේ polite word එකක් නෙවෙයි. rascal සාමාන්‍ය කෙනෙකුට කියන්න එපා rascal කියලා. polite word එකක් නෙවෙයි. rascal. right. question number 6 අවසාන ප්‍රශ්නේ මේකේ. find the sentence from the passage that shows the narrator's identity. write it below. මේ narrator ගේ identity එක නැත්තම් narrator කවුද කියන එක පිළිබඳව සඳහන් වෙන ප්‍රකාශයක් මේකේ තියෙනවා. මොකක්ද ඒක? කොහොමද අපි හොයාගන්නේ? කොතනින්ද ඒක සඳහන් වෙන්නේ? narrator කවුද? මේ කතාව කියන කෙනා කවුද කියන එක අදහස් වන ප්‍රකාශය මොකක්ද? කියවලා බලන්න වෙනවා පොඩ්ඩක්. මේක පාට මම පිළිතුරු සකස් කරගෙන නැහැ.
right මෙතන නේද this young rascal that's the answer right put it this young then he මෙන්න මේ කොටසෙන් තමයි එක කියවෙන්නේ then he patted me and said මට තට්ටුවක් දාලා කිව්වා this young rascal may be a liar beauty මේ කොටසෙන් තමයි අදහස් වෙන්නේ you can't see it on the screen right now you can see young rascal may be a liar right ඉතින් මේ ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නෙට ලකුණු 8යි ඒ ලකුණු 8 ගන්න පුළුවන් උත්සාහ කරොත් ඒ ලකුණු 8 ගන්න පුළුවන් ඒ 8 ගත යුතුයි ඇත්තටම ඒ සාමාර්ථයකට යනවා නම් ගන්න ඕන ලකුණු 8 right ඉතින් දැන් බලන්න සෑහෙන කාලයක් අපිට ගත වෙනවා මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ ඉතුරු කොටස තමයි අද මේ සාකච්ඡා කරේ මම හිතන්නේ මම ඔයාලට දීලා තියෙන ප්‍රශ්න පත්‍රය අපි උත්සාහ කරමු ඊළඟ සතියේ සාකච්ඡා කරන්න ඒක ලබන සතියට අපි අරගෙන යන් ඒකේ print out එකක් අරගෙන ප්‍රශ්න වලට උත්තර ලියලා සූදානම්ෙන් ඉන්න we'll discuss that paper next week මොකද අපි රචනා කීපයක්ම සාකච්ඡා කරපු නිසා තමයි ඇත්තටම කාලය යන්නේ රචනාවක් ලිවිය යුතුමයි රචනාව මගහැර යන්න එපා ගොඩක් වෙලාවට රචනාව ලියන්න උත්සාහ කරන්නෙත් නැහැ මේ ලියන්නෙත් නැහැ මගහැරලම යන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ ඒ නිසා try to answer for the essay රචනාවට උත්තරයක් ලියන්න හැම වෙලේම උත්සාහ කරන්න වැරදුනාට කමක් නැහැ ලියන්න ගොඩාක් වරද්දන්න වැරදි වාක්‍ය ගොඩාක් ලියන්න නැතුව හරි වාක්‍ය පුළුවන් තරම් ලියන්න උත්සාහ කරමින් ලියන්න ලියලා බලන්න ඔයාලා දීලා තියෙන මාතෘකා දැනට තියෙන ප්‍රශ්න පත්‍ර වල මාතෘකාවට රචනා කීපයක් ලියන්න ඒවට තොරතුරු හොයාගන්න ඉන්ටර්නෙට් එකෙන් හරි කමන්නේ තොරතුරු හොයාගෙන තොරතුරු ටික පැත්තකින් ලියලා තියාගෙන ඊට පස්සේ ඒවා වාක්‍ය බවට හදාගෙන ලියන්න දැන් සම්පූර්ණ රචනාවම අන්තර්ජාලයෙන් අරගෙන ඒක පිටපත් ලියුම කරලා වැඩක් නැහැ කරුණු හොයාගන්න ඔයාට දැන් දීලා තියෙනවා මේකේ කරුණු කීපයක් ඒකට අදාළව තොරතුරු ටිකක් හොයාගෙන ඒවා වෙනම කොලයක සටහන් කරගෙන ඒක බලාගෙන වාක්‍ය හදන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ වාක්‍ය තරමක් දියුණු කරලා ඒ වාක්‍ය වලට තව වචන දෙක තුනක් එකතු කරලා රචනාව සකස් කරගන්න. හොඳයි අපි රචනා කීපයක් ලිව්වා දැන් ගිය සතියේට කලින් සතියේත් ලිව්වා ගිය සතියේත් ලිව්වා දැන් අදත් අපි රචනාවක් අද නම් අපිට කාලේ මදි වුණා රචනාවක් ලියන්න අපි ලිපිය සහ කම්පෙයාර් කොන්ට්‍රාස්ට් එසේ එක ලියපු නිසා ලබන සතියේත් අපි උත්සාහ කරමු රචනාවක් ලියලම පාඩම කරන්න. right එහෙනම් අදට මම මෙතනින් අවසන් කරනවා. good night you all. see you next week. Right, sir. Night. See you next week.